හරිද? එතකොට මේ ඕගොල්ලෝ ලයිව් ක්ලාස් එකේ ඉන්න අනිත් කට්ටිය දැන් රෙකෝඩින් එක බලන්න පුළුවන්. මේ නිෂ්පාදන ගිණුම් කියන පාඩම තමයි පටන් ගන්න හදන්නේ. එතකොට ටියුට් මුකුත් නැහැ. මම පාඩමේ පැහැදිලි කිරීම ටිකක් කරනවා. මූලික තීර කොටස් ටික සහ මේ ආකෘති රේඛා අඳුර ටික ආදේශ කරන විදිය. එතකොට පුතේ මේ නිෂ්පාදන ගිණුමක් හදන්නේ කවුද? එතකොට මම දැන් පාඩමෙන් කෙලින්ම එනවා. නිෂ්පාදන ගිණුමක් හදන්නේ කවුද? සහ මේ ව්‍යාපාරයක් නිෂ්පාදන ගිණුමක් හදන්නේ ඇයි කියන කාරණේ දැනගන්න ඉබේ. නේද? ඇයි ව්‍යාපාරයක් නිෂ්පාදන කිරීමක් හදන්නේ සහ කවුද නිෂ්පාදන කිරීම හදන්නේ? ඒක වදන ගන්න ඕන මුලින්ම මොකද? ඒක නිෂ්පාදන කිරීමක් සාමාන්‍යයෙන් ළමයි මේ නිෂ්පාදන කිරීම කියන පාඩමේ මූලික අරමුණ තමයි මුලින්ම අරමුණක් තියෙන බෑ ළමයි නේද? අරමුණ තමයි මේ ඔය භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර තියෙනවානේ. ඒ කියන්නේ දැන් ඔය භාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණන ව්‍යාපාර දෙන උදාහරණයක් විදිහට බේකරියක්. ඊට පස්සේ අපි තව ගත්තොත් ඔය මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. ඒ වගේ කට්ටිය ළමයි මේ භාණ්ඩ නිෂ්පාදනය කරලා තමයි විකුණන්නේ. පැහැදිලිද? ඒතර භාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණද්දි ළමයි මේ ඒගොල්ලන්ට අර නිෂ්පාදනය සඳහා යම් වියදමක් යනවානේ. උදාහරණයක් විදිහට දැන් බේකරියක පාන් ගෙඩියක් රුපියල් 150ට විකුණනවා කියන්නකෝ. ඔය 150 කියන්නේ යාගේ කොස්ට් එක නෙමෙයි. හරිද? එයාට ඕක නිෂ්පාදනය කරගන්න යම් පිරිවැයක් යනවා. ඒ පිරිවැයට යම් ලාභයක් එකතු කරලා තමයි එයා ඒක විකුණන්නේ. ළමයි අපි කියනවා මේ අර භාණ්ඩ නිෂ්පාදනය කරන්න යම් පිරිවැයක් යනවා. ඒ පිරිවැය කොච්චරයිද කියලා බලා ගන්න ළමයි ඒගොල්ලෝ හදනවා නිෂ්පාදන ගිණුමක්. පැහැදිලිද? භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් ඒගොල්ලෝ භාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණන්නේ නිෂ්පාදනය කරපු භාණ්ඩ වල කොච්චර කොස්ට් එකක් ගියාද කියලා කැල්කියුලේට් කරගන්න ළමයි හදනවා නිෂ්පාදන ගිණුමක්. ඒ මූලික අරමුණ තමයි මේ නිෂ්පාදන ගිණුම් හදන්නේ මූලික වශයෙන්ම මේ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර. ඒක තව පැහැදිලි වුණාට භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් එයාගේ නිෂ්පාදනය කරපු භාණ්ඩ වලට ගෙවපු පිරිවැය හොයාගන්න නිෂ්පාදන ගිණුමක් හදනවා. හරිද? පළවෙනි කතාව. නිෂ්පාදන ගිණුමක් හදන එකේ අරමුණ තමයි භාණ්ඩ නිෂ්පාදනය සඳහා ගෙවපු පිරිවැය ටික කැල්කියුලේට් කරගන්න එක. හරිද? කතාව පැහැදිලි කරනවා හිතනවා. එහෙනම් ආ පොඩි නෝට් එකක් දාගන්න ඕන පුතේ මේ නිෂ්පාදන ගිණුමක් කියන්නේ මොකක්ද? භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් එයා නිෂ්පාදනය කරපු භාණ්ඩ වලට ගියපු පිරිවැය ගණනය කරගන්න පිළිවෙල කරන ගිණුමට කියනවා මොන ගිණුම කියලාද? නිෂ්පාදන ගිණුම කියලා. පැහැදිලිද? හරිද? එතකොට දරුවෝ අර මේ නිෂ්පාදන කිරීමක් හදන එකේ අරමුණ තමයි මූලික වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් ඒගොල්ලෝ නිෂ්පාදනය කරපු භාණ්ඩවල පිරිවැය ටික කොච්චරයිද කියලා කැල්කියුලේට් කරගන්න කාලච්ඡේදයක් අවසානයේදී හදන ගිණුමට කියනවා මොන ගිණුම කියලාද? නිෂ්පාදන ගිණුම කියලා. නම් පොඩි නෝට් එකක් දාගන්න ඉක්මනට ළමයි. නිෂ්පාදන ගිණුමක් යනවා. මම නෝට් එක කියවන්නම් ඔයාලා ලියා ගන්න. නිෂ්පාදන ගිණුමක් යනවා. නිෂ්පාදන ගිණුමක් යනවා. ඉක්මන නෝට් එක දාගන්න දෙන්න හරිද? නිෂ්පාදන කිරීමක් යනවා. භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නිෂ්පාදන කිරීමක් යනවා. භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කිසියම් කාලච්ඡේදයක් තුල කිසියම් කාලච්ඡේදයක් තුල නිෂ්පාදනය කරන ලද භාණ්ඩවල නිෂ්පාදනය කරන ලද භාණ්ඩවල පිරිවැය ගණනය කර ගැනීම සඳහා නිෂ්පාදනය කරන ලද භාණ්ඩවල පිරිවැය ගණනය කර ගැනීම සඳහා පිළියෙල කරන ගිණුම මෙලෙස හඳුන්වයි. නැත්නම් පිළියෙල කරන ගිණුමයි නැත්නම් පිළියෙල කරන ප්‍රකාශනයක වත් හරි එක්ක ගිණුමක් එක්ක ප්‍රකාශනයක් කරන අපි කියනවා මේ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් ඒගොල්ලෝ නිෂ්පාදනය කරපු භාණ්ඩවල පිරිවැය කොච්චරයිද කියලා ගණනය කරගන්න
හදන ප්‍රකාශනයේ නැත්නම් ගිණුමට කියනවා මොන ගිණුම කියලා දරුවෝ නිෂ්පාදන ගිණුම කියලා. පැහැදිලිද? එතන මෙයා මේ නිෂ්පාදන ගිණුමක් හදන්නේ විශේෂයෙන්ම මේ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර විතරයි. දැන් ගමේ සිල්ලර කඩේ මුදලාලි ඕක හදන්නේ නැහැ අයියේ. එයා භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ ළමයි. එයා කාගෙන් හරි ගත්ත විකුණනවා. පැහැදිලිද? මේ නිෂ්පාදන ව්‍යාපාරයක් නම් ඔයා කරගෙන යන්නේ අනිවාර්යයෙන්ම නිෂ්පාදන ගිණුමක් හදනවා. දැන් උදාහරණයක් විදිහට අපි ෆාම් එකක් ගත්තොත් ඒගොල්ලෝ නිෂ්පාදන ක්‍රියාවලිය කරනවනේ. බේකරි එක නිෂ්පාදන ක්‍රියාවලිය කරනවනේ. නේද? ටොයෝටා කම්පැනි එකේ නිෂ්පාදන ක්‍රියාවලිය කරනවනේ. නේද? BYD කියන කම්පැනි එකේ නිෂ්පාදන ක්‍රියාවලිය කරනවනේ. නේද? ඊපස්සේ අපි ගාමන්ට් එකක් ගත්තොත් ගාමන්ට් ෆැක්ටරි එකේ යම් නිෂ්පාදන ක්‍රියාවලිය කරනවනේ. ඒ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඒගොල්ලන්ට වියදමකුත් යනවනේ. අන්න ඒ වියදම කොච්චරයිද කියලා ගණනය කරගෙන තමයි හදන්නේ කවුද? නිෂ්පාදන ගිණුමක්. එතකොට ළමයි ඊළඟ කාරණාව ඔය නිෂ්පාදන ගිණුමක් නිෂ්පාදන ව්‍යාපාරයක ළමයි ඒගොල්ලෝ අර වියදම් ටිකක් දරනවානේ දරුවෝ. උතර හංගින මම මේ කියන කාරණා ටික. ඒතර ඒගොල්ලෝ දරන වියදම් ටික ළමයි මේ අර වියදම් වල ස්වභාවය අනුව, වියදම් වල විදි අනුව. හරිද? දැන් උදාහරණයක් විදිහට ළමයි ගඩොල් කපන තැනක් ගත්තොත් ඒ ගඩොල් කපන තැනට යනවනේ යම් වියදමක් ළමයි. අන්නේ වියදම. ඒ වියදමේ ස්වභාවය අනුව ළමයි මේ කොටස් කිහිපයකට බෙදනවා. ඒ කියන්නේ නිෂ්පාදන ව්‍යාපාරයක් ඒගොල්ලෝ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දරන වියදම් ඒගොල්ලෝ ස්වභාවය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදලා දානවා. එනවා අනුමානිකව ගේන්න ඕනේ පිරිවැය වර්ගීකරණය කියලා. පිරිවැය වර්ගීකරණය. පිරිවැය වර්ගීකරණය කියලා කියන්නකො මාතෘකාව ළමයි. පිරිවැය වර්ගීකරණය කියලා කියන්නේ. පිරිවැය වර්ගීකරණය. පිරිවැය වර්ගීකරණය කියලා මාතෘකාව ගේන්නකො. පිරිවැය වර්ගීකරණය. හරිද? පිරිවැය ළමයි වර්ගීකරණය කියලා ලියලා මෙහෙම පොඩි නෝට් එකක් දාගන්නකො. නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් නිෂ්පාදන ක්‍රියාදාමයේ සඳහා දරන පිරිවැය 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 හරිද? එහි ස්වභාවය අනුව මම කැමරෝන් කරා නම් හරි කැමතියි වැඩි දින ඔයගොල්ලෝ කැමරෝන් කරන්න කැමති නෑනේ. එහි ස්වභාවය අනුව නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දරන පිරිවැය එහි ස්වභාවය අනුව පහත පරිදි වර්ග කර දක්වයි. පහත පරිදි වර්ග කර දක්වයි. හරිද? පහත පරිදි වර්ග කරනවා. පහත පරිදි වර්ග කර දක්වයි. එතකොට ළමයි නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් ඒගොල්ලෝ නිෂ්පාදන ක්‍රියාවලියට දරන පිරිවැය ස්වභාවය අනුව හොඳට මතක තියාගන්න ඕක ගෞරව පේපර් එකේ තාම ළමයි පිරිවැය වර්ගීකරණය කරන එක්ක ස්වභාවය අනුව එක්ක හැසිරීම අනුව. තව තියෙනවා පදනම් ටිකක්. ස්වභාවය අනුව වර්ග කරන විදිය කියන්නේ පිරිවැය විදි අනුව හැසිරීම මේ ක්‍රමය අනුව. පිරිවැය විදි අනුව ප්‍රධාන කොටස් කිහිපයකට බෙදෙනවා. ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එනවා නම් පිරිවැය වර්ගීකරණය වල මුලින්ම දෙනවා. මේක තමයි මුල්ම තියරි එක වාට එන. හරිද? ඒ ළමයි ඒගොල්ලෝ පිරිවැය වර්ග කරනවා පුතේ ප්‍රධාන අණු කොටස් දෙකයි. හරිද? පිරිවැය වර්ග කරන ප්‍රධාන අණු කොටස් දෙකයි ළමයි. ස්වභාවය අනුව ඒගොල්ලෝ ගන්නවා පිරිවැය. හරිද? මේ මාතෘකාව සමහර ළමයින්ට ස්කූල් එකේ කරලා ඇති. හරිද? ඒගොල්ලෝ පිරිවැය කියන එක ළමයි ප්‍රධාන අණු කොටස් දෙකකට බෙදනවා. හරිද? එකක් අපි කියනවා පුතේ මේ ඍජු පිරිවැය. ඍජු පිරිවැය නැත්නම් අපි කියනවා ප්‍රාථමික පිරිවැය. හරිද? එක්ක ඍජු නැත්නම් ප්‍රාථමික මූලික වශයෙන් දරන්න ඕනේ ඒවා. ඍජු පිරිවැය නැත්නම් ප්‍රාථමික පිරිවැය. හරි. එක්ක ඍජු පිරිවැයක් නැත්නම් ප්‍රාථමික පිරිවැයක් කියලා වර්ග කරනවා. හරිද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් තමයි මේ ඔය බේකරි එක නම් ළමයි ඍජු පිරිවැය කියලා අපිට ගන්න පුළුවන්. ඍජු කියන්නේ මේ ප්‍රාථමික වශයෙන් දරන්න ඕනේ වියදම් ටික නේද? ප්‍රාථමික වශයෙන් දරන්න ඕනේ වියදම් ටික අපිට ගන්න පුළුවන් පුතේ. ප්‍රාථමික වශයෙන් දරන වියදම් ටික කියලා ගන්න පුළුවන්. හරිද? ප්‍රාථමික වශයෙන් දරන වියදම් කියලා ගන්න පුළුවන් ඉන්නේ පාන් පිටි වලට යන කොස්ට් එක නේද? ඊට පස්සේ තමයි දැන් ඔය පාන් බේකරියේ වැඩ කරන මිනිස්සයා මූලික ශ්‍රමිකයාට කියන වැටුප ඒව ඍජු පිරිවැය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් මූලික වශයෙන් දරන්න ඕනේ වියදම් ටික. ප්‍රාථමිකයි මූලික වශයෙන් දරන්න ඕනේ. දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගත්තොත් රෙදි සඳහා යන කොස්ට් එක. ඇඳුම් මහන කට්ටියගේ කොස්ට් එක. ප්‍රාථමිකයි. ඊට පස්සේ ළමයි දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක ළමයි ඇඳුම් මහන කලින් අනිවාර්යයෙන්ම මේගොල්ලෝගේ ඩිසයින් එක දා ගන්න ඕනේ. දැන් ඕනම ළමයි ඇඳුමක් මහන්න කලින් ඒගොල්ලෝ මොකද කරන්නේ? හොඳ ලස්සන ඩිසයින් එකක් දා ගන්නවානේ. ඒකේ ඩිසයින් එකට ගානක් ගෙවන්න ඕනේ. අන්න ඒව ළමයි ඍජු පිරිවැය ප්‍රාථමික පිරිවැය. පැහැදිලිද? ඒකට තමයි අපි කියන්නේ ප්‍රාථමික පිරිවැය කියලා. ඒ කියන්නේ මූලික වශයෙන් දරන්න ඕනේ වියදම් ටික. දැන් ගඩොල් කපන තැනක් ගත්තොත් නිෂ්පාදන ව්‍යාපාරයකට දරුවෝ නේද?
ගල් වැලි සිමෙන්ති වලට යන ගණන් ටික නේද? ඊට පස්සේ ගඩොල් කපන මිනිස්සයාට ගෙවන වැටුප. ඍජු පිරිවැය මූලික වශයෙන් දරන ඕන ඉදම් ටික ප්‍රාථමික වේදම්. තව ළමයි අපි ගත්තොත් දැන් ඇඟලුම් මේ තේ කර්මාන්ත ශාලාවක් ගත්තොත් තේ දළු අමු දළු වලට ගාණක් ගෙවර දළු ගන්න ඕනේ. නේද? ඊට පස්සේ තේ කර්මාන්ත ශාලාවේ මූලික වශයෙන් වැඩ කරන ශ්‍රමිකයෝ ටිකක් ඉන්නවා නේද? ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක මූලික වශයෙන් ඉන්න ශ්‍රමිකයෝ ටිකක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි මූලික වශයෙන්ම ලේබර්ස්ලා විදිහට වැඩ කරන්නේ ඒගොල්ලෝ. නේද? ඒවට අපි කියනවා පුතේ මොන පිරිවැයද ප්‍රාථමික පිරිවැය. හොඳට තේරුම් ගන්න. ප්‍රාථමික පිරිවැය කියන්නේ මේ නිෂ්පාදන ව්‍යාපාරයක මේ මූලික වශයෙන් දරන වියදම් ටික තමයි. ප්‍රාථමිකයි කියන්නේ මූලික වශයෙන් ඕනේ ටික ඕනේ වෙනවා. දැන් වඩු කර්මාන්ත ශාලාවක් ගත්තොත් මේ ලී බඩු හදන තැනක් ගත්තොත් නේද? ලී වලට යන ගාන. ඊට පස්සේ ඒ වඩු නිර්මාණය කරන කෙනානේ අපි කියනවා වඩු මහත්තයට ගෙවන වැටුප. නේද? ඒවට අපි කියනවා ප්‍රාථමික පිරිවැය. පැහැදිලි මං කියන කාරණාව. ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ මෙන්න මේ නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක මේ නිෂ්පාදන ක්‍රියාදාමය කරගෙන යන පුතේ මේ මූලික වශයෙන් දරන විදමක් නම් අපි ඒකට කියනවා මොන පිරිවැයක්ද? ප්‍රාථමික පිරිවැයක්. ඔක ටීචින් ගයිඩ් එකේ කියනවා මෙහෙම නිෂ්පාදන ඒකකයක් සමග ඍජුව හඳුනාගත හැකි පිරිවැය. ඔව්. ඒක එක එක විදිහට අර්ථකථනය කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ මම කියනවා මෙහෙම කතාවක්. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මූලික වශයෙන් දරන්න වෙන වියදම් ටික. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී නිෂ්පාදනයක් පටන් ගන්න මූලික වශයෙන් දරන්න වෙන වියදම් ටික. ප්‍රාථමික පිරිවැය. හරිද? එහෙනම් ළමයි ස්වභාවයෙන්ම පිරිවැය වර්ග කරද්දී පළවෙනි එක වර්ග කළා කොහොමද? ඍජු නැත්තම් ප්‍රාථමික පිරිවැය. පැහැදිලිද පුතේ? ඊළඟ කෙනා ගන්නවා ළමයි වක්‍ර. වක්‍ර කියන්නේ මේ වක්‍ර. හරිද? වක්‍ර වියදම්. වක්‍ර නැත්තම් ළමයි අපි කියනවා පුතේ මේකට පොදු කාර්ය. පොදු කාර්ය. පිරිවැය. එහෙනම් ළමයි මේ ඔන්න පිරිවැය ප්‍රධාන වශයෙන් වර්ග කරනවා පුතේ ස්වභාවය අනුව අනු කොටස් දෙකයි. හරිද? එකක් ළමයි ඍජු පිරිවැය. ඒත් අපි කියනවා ප්‍රාථමික පිරිවැය මූලික වශයෙන් දරන ඕනේ වියදම් ටික. අනිත් එක තමයි වක්‍රයි. නැත්තම් පොදු කාර්ය වියදම් ටික. පැහැදිලි කාරණාව? පැහැදිලිද? එහෙනම් ඔන්න ස්වභාවය අනුව පිරිවැය වර්ග කරද්දී ප්‍රධාන වශයෙන් පිරිවැය අනු කොටස් කීයක් වෙනවද? දෙකයි. මොනවද? එකක් ඍජු නැත්තම් ප්‍රාථමික පිරිවැය අනිත් එක කවුද? වක්‍ර නැත්තම් පොදු කාර්ය පිරිවැය. පැහැදිලිද? එතකොට ඊපස්සේ ළමයි කරන්නේ ඔය ඍජු පිරිවැය ටික නැවත වර්ග කරනවා ළමයි අනු කොටස් තුනකට. හරිද? හරිද? නැවත වර්ග කරනවා අනු කොටස් තුනයි. එක තමයි ඍජු ද්‍රව්‍ය හරිද? ඊළඟ කෙනා ළමයි ඍජු ශ්‍රමය ඊළඟ කෙනා ළමයි ඍජු වෙනත් රයිට්. එන ළමයි ප්‍රාථමික පිරිවැය ටික නැවත වර්ග කරනවාමයි පුතේ අනු කොටස් තුනයි. එකක් ඍජු ද්‍රව්‍ය පිරිවැය, අනිත් එක ඍජු ශ්‍රම පිරිවැය, අනිත් එක ඍජු වෙනත් පිරිවැය. අදලා මතකයි කියලා. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්. පැහැදිලිද? ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය සහ ඍජු වෙනත් පිරිවැය. හරිද? ප්‍රාථමිකයි කියන්නේ මූලික වශයෙන් දරන්න ඕනේ ඒවා. ඒ මූලික වශයෙන් දරන පිරිවැය ටික නැත්තම් අපි අනු කොටස් තුනකට වර්ග කරනවා නේද මොනවද? ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය සහ ඍජු වෙනත් පිරිවැය කියන්නේ. පැහැදිලිද? හා මම හිතනවා වැඩි කොට දාගත්තා කියලා. හරිද? ඊට පස්සේ තමයි මේ වක්‍ර ළමයි නැත්තම් අපි කියනවා මේ පොදුකාර වියදම් ටික, වක්‍ර වියදම් ටික නැවත වර්ග කරනවා ළමයි අනු කොටස් දෙකකට. මේ පොදුකාර වියදම් ටික පුතේ නැවත වර්ග කරනවා අනු කොටස් දෙකයි. හරිද? එකක් අපි ගන්නවා නිෂ්පාදන පොදු කාර්ය. හරිද? නිෂ්පාදන පොදු කාර්ය. අනිත් එක ගන්නවා ළමයි නිෂ්පාදන නොවන පොදු කාර්ය. නිෂ්පාදන නොවන පොදු කාර්ය. හරිද? එන ළමයි මේ නිෂ්පාදනයේ පොදු කාර්ය වියදම් ටික නැවත අනු කොටස් දෙකකට කැඩෙනවා. එකක් අපි කියනවා නිෂ්පාදන පොදු කාර්ය, අනිත් එක අපි කියනවා ළමයි නිෂ්පාදන නොවන පොදු කාර්ය. හරිද? මේ පොදු කාර්ය වියදම් ටික නැවත වර්ග කරනවා අනු කොටස් දෙකයි. එකක් නිෂ්පාදන පොදු කාර්ය, අනිත් එක විලා ළමයි නිෂ්පාදන නොවන පොදු කාර්ය. පැහැදිලිද? නිෂ්පාදන පොදු කාර්ය ළමයි නැවත කොටස් තුනකට බෙදනවා. හරිද? වක්‍ර ද්‍රව්‍ය අනිත් එක ළමයි වක්‍ර ශ්‍රමය, අනිත් එක ළමයි වක්‍ර වෙනත්.
හරිද? එහෙනම් අපි ගන්නවා වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත්. හරිද? එහෙනම් නිෂ්පාදන ව්‍යාපාරයක ස්වභාවය අනුව පිරිවැය වර්ගීකරණය මම මේ කරගෙන යන්නේ. ප්‍රධාන අනුකරස් දෙකයි ඍජු පිරිවැය, වක්‍ර පිරිවැය. ඍජු නැත්නම් අපි කියනවා ප්‍රාථමිකයි පොදු කාර්යයි. නේද? ඍජු නැත්නම් ප්‍රාථමික නැත්නම් වක්‍ර නැත්නම් පොදු කාර්යයි. හරිද? ප්‍රධාන අනුකරස් දෙකයි ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියලා. අපි කියනවා නැත්නම් අපි කියනවා ප්‍රාථමික පිරිවැයයි පොදු කාර්ය පිරිවැයයි කියලා. හරිද? ප්‍රාථමික පිරිවැය නැවත අණු කොටස් තුනකට බෙදනවා ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් කියලා. හරිද? පොදු කාර්ය වියදම් කැලි දෙකයි. නිෂ්පාදන පොදු කාර්යයි, නිෂ්පාදන නොවන පොදු කාර්යයි. හරිද? ඊට පස්සේ කරන්න පුතේ මේ නිෂ්පාදන පොදු කාර්ය ටික නැවත කැලි තුනකට බෙදනවා මේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් කියලා. හරිද? නිෂ්පාදන නොවන පොදු කාර්ය ළමයි කොටස් 4කට බෙදනවා. කොටස් 4යි. මේක නම් දන්නවා ඔයගොල්ලෝ. කොටස් 4යි. හරිද? එකක් ගන්නවා බෙදා හැරීම් වියදම්. බෙදා හැරීම් වියදම්. බෙදා හැරීම් වියදම්. අනිත් එක ගන්නවා ළමයි පරිපාලන වියදම්. නේද? පරිපාලන වියදම්. අනිත් එක ගන්නවා මූල්‍ය වියදම්. මූල්‍ය වියදම්. අනිත් එක ගන්නවා ළමයි වෙනත් වියදම්. වෙනත් වියදම්. එන ළමයි මේ නිෂ්පාදන නොවන පොදු කාර්ය ප්‍රධාන අනුකරස් හතරක් තියෙනවා. බෙදා හැරීම්, පරිපාලන, මූල්‍ය වෙනත් කියලා. මේක නම් අපිට මුල ගහනවා තනි පුද්ගල ව්‍යාපාරවල. එහෙනම් පුතේ අපි මෙහෙම ගේමු නෝට් එක. නිෂ්පාදන ව්‍යාපාරයක පිරිවැය වර්ගීකරණය කියලා නෝට් එක ගෙනාවා. ස්වභාවය අනුව පිරිවැය වර්ග කරන ප්‍රධාන අනුකොටස් දෙකයි. හරිද? ප්‍රධාන අනුකොටස් දෙකයි. හරිද? ප්‍රධාන අනුකොටස් දෙක වෙන ළමයි මේ එකක් අපි ගන්නවා ඔව් එකක් අපි ගන්නවා ළමයි මේ ඍජු පිරිවැය නැත්නම් ප්‍රාථමික පිරිවැය කියලා. නේද? අනිත් එක නා ගන්නවා වක්‍ර නැත්නම් පොදු කාර්ය කියලා. ඍජු පිරිවැය නැවත අනුකොටස් යනවා ළමයි 3යි ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් කියලා. වක්‍ර නැත්නම් පොදු කාර්ය අනුකොටස් දෙකයි නිෂ්පාදන නොවන කියලා. හරිද? නිෂ්පාදන පොදු කාර්ය නැවත අනුකොටස් 3කට වර්ග කරනවා. වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් කියලා. නිෂ්පාදන නොවන පොදු කාර්ය අනුකොටස් 4යි බෙදා හැරීම්, පරිපාලන, මූල්‍ය වෙනත් කියලා. ටකල මේ ගේම් පුතේ ඉක්මනට අපහැදිලි දැනත් නම් මම ගෙන් ඩක් ගාලා අහන්න මම එකින් එක පැහැදිලි කරගෙන කියාගෙන යනවා. ටකල බලන්න මේ ගේම් ඉක්මනට. ඉක්මනට ගෙන්න. හරි ඕගොල්ලෝ ඉක්මනට දාගන්න දෙන්නේ මේක. ඉක්මනට දාගන්න දෙන්නේ මේක. දාගෙන ඉවර කළා මට හරියනම් පොඩි මෙසේජ් එකක් දෙන්න හරිය කියලා දරුවෝ. හරිද? දැන් හරියට නිෂ්පාදන පිරිවැය හොද්දි මම මෙන්න මෙහෙම ගන්නවා. හරිද? දැන් මේ ටික තියෙනවනේ දරුවෝ. මෙන්න මේ පිරිවැය ටික තියෙනවනේ. නේද? මෙන්න මේ ටිකට අපි කියනවා ළමයි ප්‍රාථමික පිරිවැය කියලා. හොඳට අහගෙන පුතේ මේ කතාව. ප්‍රාථමික පිරිවැය. එතරම්යි පුතේ ප්‍රාථමික පිරිවැය එන්නේ කොහමද? ඍජු ද්‍රව්‍ය පිරිවැයයි, ඍජු ශ්‍රමයයි, ඍජු වෙනත් ටික එකතු කරාට පස්සේ අපි කියනවා මොන පිරිවැයද දෙන්නේ? ප්‍රාථමික පිරිවැය යනවා. ඍජු ද්‍රව්‍ය වියදම්, ඍජු ශ්‍රම වියදම්, ඍජු වෙනත් වියදම් එකතු කරාට පස්සේ ප්‍රාථමික පිරිවැයට කියනවා. පැහැදිලිද? ඒ ප්‍රාථමික පිරිවැයට ළමයි මෙන්න මෙයා. නිෂ්පාදන පොදු කාර්ය ටික එකතු කරනවා පුතේ. මෙන්න මේ ටික එකතු කරනවා. හරිද? අර ප්‍රාථමික පිරිවැය ටිකට ළමයි නිෂ්පාදන පොදු කාර්ය ටික එකතු කරනවා. ළමයි ප්‍රාථමික පිරිවැය ටිකට නිෂ්පාදන පොදු කාර්ය ටික එකතු කරාම තමයි පුතේ එන්නේ කවුද? නිෂ්පාදන පිරිවැය.
මොනවද දාන්නේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය ටික එනවා. එහෙනම් දැන් අපේ අරමුණ ළමයි නිෂ්පාදන පිරිවැය හොයාගන්න එකනේ. එහෙනම් නිෂ්පාදන පිරිවැය ටික හොයාගන්න එක නම් මගේ වාගේ අරමුණ මේ නිෂ්පාදන කිරීමෙන් අන්න එහෙනම් නිෂ්පාදන කිරීමට ගන්න පුතේ මෙන්න මේ දක්වා කාරණා ටික. මෙන්න මේ දක්වා කාරණා ටික ගන්නවා. කොයි දක්වා කාරණා ටිකද? අනිවාර්යයෙන්ම නිෂ්පාදන කිරීමේ ප්‍රාථමික පිරිවැය ටික පෙන්වන්න ඕනේ. නිෂ්පාදන පොදුකාර වියදම් ටික පෙන්වන්න ඕනේ. පැහැදිලිද? ප්‍රාථමික වියදම් ටිකයි නිෂ්පාදන පොදුකාර ටික පෙන්වන්න ඕනේ. මේ දෙක එකතු කරාම තමයි මොන පිරිවැය නේද? නිෂ්පාදන පිරිවැය ඉන්නේ. පැහැදිලිද? හා ඒක තාරික ටක් ගාලා දාගන්නකෝ ඔයගොල්ලෝ. දාගෙන මට හරියනක් මට හරිය කියලා මැසේජ් එකක් දෙන්නකෝ. ළමයි මේ හරිද? එතකොට මේ දැන් ප්‍රාථමික පිරිවැය ටික නිෂ්පාදන පොදුකාර ටික එකතු කරාම නිෂ්පාදන පිරිවැය එනවා. හරි. නිෂ්පාදන පිරිවැය ටික එනවනේ. හරි. දැන් ඒකට ළමයි මෙන්න මේ ටිකත් එකතු කරනවා. මොන ටිකද? නිෂ්පාදන නොවන ටිකත් එකතු කරනවා. අර ප්‍රාථමික පිරිවැය ටික තියෙනවා. ඒකට නිෂ්පාදන පොදුකාර එකතු කරාම හරි දැන් නිෂ්පාදන පිරිවැය ටික එනවා. අන්න ඒකට දැන් අර නිෂ්පාදන නොවන ටිකත් ඒවා එකතු කරනවා. නිෂ්පාදන නොවන කියලා අර බෙදා හැරීම් වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය සහ වෙනත් වියදම් මතකයිනේ. අන්න ඒ ටිකත් එකතු කරාම පුතේ අපි කියනවා එන්නේ ඒන්නේ ළමයි මුළු පිරිවැය. මොන පිරිවැයද? මුළු පිරිවැය එනවා. මුළු පිරිවැය. ඒ කියන්නේ කියපු ටෝටල් කොස්ට් එක මුළු පිරිවැය. ඔන්න හොඳට මතක තියාගන්න. මේවා තමයි MCQ වල අහන්නේ. හරිද? එහෙනම් මම දැන් ආපහු කතාවට එනවා. මේ අපි ඉන්නේ නිෂ්පාදන ගිණුම් හදන්න යන්නේ. නිෂ්පාදන ගිණුම් හදන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණන ව්‍යාපාරය. නිෂ්පාදන ගිණුමක් හදන එකේ මූලිකම අරමුණ තමයි එයා කාලච්ඡේදයක් තුළ නිෂ්පාදනය කරපු භාණ්ඩවල වියදම් ටික හොයාගන්න ඕනේ. අනේ ගියපු වියදම් ටික කොච්චරයිද කියලා හොයාගන්න තමයි මොන ගිණුම හදන්නේද? නිෂ්පාදන ගිණුම හදන්නේ. ඊළඟ කාරණාව තමයි නිෂ්පාදන ව්‍යාපාරයක් ඒගොල්ලොන්ට යන වියදම් ටික වියදම් වල ස්වභාවය අනුව විධිය අනුව ක්‍රමය අනුව වර්ග දෙකකට බෙදනවා. හරිද? මොනවද ක්‍රම දෙක පුතේ? එකක් අපි කියනවා ඍජු පිරිවැය. නැත්නම් අපි කියන තව වචනය තමයි ප්‍රාථමික. ඊළඟ එක කියනවා වක්‍ර නැත්නම් පොදුකාර පිරිවැය. පැහැදිලිද? දැන් පිරිවැය වර්ග කරනවා. ඊට පස්සේ ළමයි ඍජු පිරිවැය ටික නැවත අණු කොටස් දෙකකට බෙදනවා. නේද? ඍජු පිරිවැය ටික නැවත අණු කොටස් දෙකකට බෙදනවා. මොනවද? ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය සහ ඍජු වෙනත් පිරිවැය. හරිද? අර නිෂ්පාදන පොදුකාර කියන එක අණු කොටස් තුනකට බෙදනවා. වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත්. ළමයි මේ ඍජු පිරිවැය ටිකයි නැත්නම් අපි කියනවා මෙන්න මේ ප්‍රාථමික පිරිවැය ටිකයි මෙන්න මේ නිෂ්පාදන පොදුකාර ටිකයි දෙකම එකතු කරාම තමයි පුතේ කියන මොන පිරිවැය කියලාද? හොඳට මතක තියාගන්න නිෂ්පාදන පිරිවැය. ඒ දෙකම එකතු කරාම තමයි අපි කියන මොන පිරිවැයද? නිෂ්පාදන පිරිවැය. පැහැදිලිද? නිෂ්පාදන පිරිවැය. පැහැදිලි? ඊළඟ කාරණාව ඒ ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර එකතු කරාම නිෂ්පාදන පිරිවැය කියනවා. ඒකට නිෂ්පාදන නොවන ටිකත් එකතු කරාම කියනවා වචනයක් මොකක්ද? ඒකට තමයි කියන්නේ මුළු පිරිවැය. පිරිවැය මුළු පිරිවැය. දැන් ගොඩාක් වෙලාවට MCQ වල මේ වරද්දනවා නිෂ්පාදන පිරිවැය ගණනය කරද්දී නිෂ්පාදන පිරිවැය ගණනය කරන්නේ කොහොමද කියලා උඩට පස්සට වරදිනවා. හරිද? ව්‍යාපාර ආයතනයක් නිෂ්පාදන පිරිවැය හොයන්නේ ප්‍රාථමික පිරිවැයට කවුරු එකතු කරාමද? නිෂ්පාදන පොදුකාර එකතු කරාම. නැතුව ප්‍රාථමික පිරිවැයට පොදුකාර එකතු කරන්නේ නැහැ. හරි? පොදුකාර එකතු කරාම පොදුකාර කියන්නේ මේ දෙකමනේ පුතේ. තේරුම් ගන්න. පොදුකාර කියන්නේ මේ දෙකම. ළමයි නිෂ්පාදන පිරිවැය හොයන්නේ මෙන්න මේ ප්‍රාථමික පිරිවැයට එකට මේ නිෂ්පාදන පොදුකාරය විතරක් එකතු කරලා. නැතුව ප්‍රාථමික පිරිවැයට පොදුකාර එකතු කරන්නේ නැහැ. හරි? පොදුකාරය කියන්නේ මේ ඔක්කොම එකතු කරනවා. ළමයි ඔක්කොම එකතු කරොත් එන්නේ මුළු පිරිවැය. දැන් නිෂ්පාදන පිරිවැය වන්නේ කොහොමද? ප්‍රාථමික පිරිවැයට කවුරු එකතු කරාට පස්සේද? නිෂ්පාදන පොදුකාර ටික විතරක් එකතු කරාට පස්සේ. පැහැදිලි කරනවා? රයිට්. මම හිතනවා චීස් කැල්ල වගේ ඒගොල්ලෝට ගියා කියලා. හරිද? ටක් ගාලා බලන්න කතාව වලට ගියාද කියලා. හරිද? ඒ කතාව වලට ගියාම අපි ඊළඟ කතාවට යනවා. හරිද? ඊළඟ කාරණාවට යනවා. බලන්න ඉනිකෝ වලට ගියාද කියලා ඉක්මනට. අන්තිමට අපේ පාඩම අපි සමනය කරන්න පුළුවන්. බලන්න මේ දක්වා ඉනිකෝ වලට ගියාද කියලා. අපි නෝට් එකක් දාගන්න තියෙනවා මේ ටික වර්ග මේ හඳුන ගන්න ඕනේ ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර නිෂ්පාදන නොවන පොදුකාර නම් පැහැදිලි කරලා දිනවා මේ දෙක පොඩ්ඩක් පැහැදිලි කිරීම කරලා දෙන්න ඕනේ බලන්න මේක වලට ගියාද කියලා හරිනම් හරි කියලා චුටි මැසේජ් එකක් දෙන්න හරිනම් හරි කියලා පොඩි මැසේජ් එකක් දෙන්න හරි එල කිරි
මරු. හරි නේද? හොඳයි. ඊළඟ කොටසට යමු පුතේ. අන්න එහෙමයි ඉන්න ඕනේ. හරි. ඊළඟ කොටසට යමු. දැන් අපි නෝට් එකක් ගන්න ඕනේ පුතේ. මොනවද මේ ඍජු පිරිවැය කියන්නේ? මම පොඩි පැහැදිලි කිරීමක් කළා. මොනවද ඍජු පිරිවැය කියන්නේ? ඍජු පිරිවැය. ඩිරෙක්ට් කොස්ට් කියලා කියනවා. ඍජු පිරිවැය කියන්නේ මොනවද ව්‍යාපාරික? නිෂ්පාදන ව්‍යාපාරයක ඍජු පිරිවැය. නැත්නම් මේකට කියනවා ඩිරෙක්ට් කොස්ට් කියලා. ඩිරෙක්ට් කොස්ට් එක කියලා කියනවා නේද? මොනවද මේ ඍජු පිරිවැය කියන්නේ? ඩිරෙක්ට් කොස්ට් එක කියන්නේ ප්‍රාථමික පිරිවැය කියන්නේ මොනවද? ප්‍රාථමිකයි කියන්නේ කේ තේරුම මේ මූලික වශයෙන් දරන්න ඕනේ වගේ අදහසක් එනවා මට. ඒ කියන්නේ නිෂ්පාදන ව්‍යාපාරයක් ඔවුන්ගේ නිෂ්පාදන කටයුත්ත පටන් ගද්දි මූලික වශයෙන්ම දරන වියදමක් තිබ්බොත් අන්න ඒකට කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් යාගේ නිෂ්පාදන ක්‍රියාදාමය පටන් ගන්න මූලිකම වශයෙන් දරන්න ඕනේ වියදම් ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලට අවශ්‍ය අත්‍යවශ්‍යම කාරණා ටිකක් තියෙනවනේ. අන්න ඒකට කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. දැන් උදාහරණයක් විදිහට ළමයි මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක එයා ඇඳුමක් මහන්න පටන් ගද්දී මූලික වශයෙන් ඕනේ ටික තමයි ළමයි මේ රෙදි ටික ඕනේ. එහෙනම් මූලිකම වශයෙන් දරන වියදම් ටික ඇඳුම් මහන කෙනා ඕනේ. ඒකට දාලා ඩිසයින් එක දා ගන්න ඕනේ. ඔන්න ඔව්වට අපි කියනවා ප්‍රාථමික පිරිවැය. ඒ කියන්නේ මූලිකම වශයෙන් අත්‍යවශ්‍ය කාරණා ටික. එතනින් පස්සේ ළමයි කරන්ට් එක ඕනේ. ඊට පස්සේ නිෂ්පාදන සුපරීක්ෂකවරු ඕනේ. නේද? අපන ශාලාවෙන් කැම ටික ඕනේ. නේද? ගබඩාව ඕනේ. ඔක්කොම ඕනේ ළමයි. එතනින් පස්සේනේ. දැන් නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්න මූලික වශයෙන් ඕන එක. දැන් තේකොළ මේ තේ කර්මාන්ත ශාලාවක තේකොළ පැකට් එකක් හදනවා. තේකොළ පැකට් එක හදන මූලිකම වශයෙන් ඕන වෙන්නේ ළමයි තේ දළු ටික. ඊට පස්සේ මොනවද? අර ශ්‍රමිකයෝ ටික නේ. දළු අඹරන කට්ටිය අර දන්නවනේ තේ ෆැක්ටරි එක යන ප්‍රොසෙස් එක නේද? අන්නේ ප්‍රොසෙස් එකේ මූලිකම වශයෙන් කට්ටිය. එතනින් පස්සේ තමයි ළමයි සුපරීක්ෂකවරු, විදුලි වියදම්, දුරකථන වියදම් ඔක්කොම ටික ඕනෝනේ එතනින් පස්සේ. හරිද? එතකොට නිෂ්පාදන ව්‍යාපාරයක මේ ප්‍රාථමිකයි කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්න මූලිකම වශයෙන් යම් වියදමක් අත්‍යවශ්‍යයි නම් මේකට කියනවා මොන පිරිවැයද? ප්‍රාථමික පිරිවැය. මූලිකම වශයෙන් අවශ්‍ය වන වියදම් ටිකට තමයි අපි කියන්නේ මොන පිරිවැය කියලාද? ප්‍රාථමික පිරිවැය කියලා. නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක යාගේ නිෂ්පාදන ක්‍රියාදාමය පටන් ගන්න මූලිකම වශයෙන් අවශ්‍ය කරන වියදම් ටිකට තමයි අපි කියන්නේ මොන පිරිවැය කියලාද? ප්‍රාථමික පිරිවැය කියලා. තේරුණාද? ප්‍රාථමික පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදන ව්‍යාපාරයක එයාලගේ නිෂ්පාදන ක්‍රියාදාමය පටන් ගන්න අවශ්‍ය කරන මූලිකම වියදම් ටිකට තමයි අපි කියන්නේ මොන පිරිවැය කියලාද? ප්‍රාථමික පිරිවැය කියලා. got it? තේරුණා නම් චූටි මොකක් හරි මුණක් දාගෙන යන්න. තේරුණාද? අන්න හරි. හොඳයි. හරි මරු. හරි. ඒ කියන්නේ නිෂ්පාදන ව්‍යාපාර ආයතන බේකරියක් ගන්න ළමයි දැන් බේකරියක නිමවු වෙන ළමයි පාන් ගෙඩියක් ගන්නකො පාන් ගෙඩිය නිෂ්පාදනය කරන ළමයි උට මූලිකම වශයෙන් දරන්න ඕනේ වියදම් ටික මොනවද? පාන් පිටි නේ. ඊපස්සේ පාන් හදන මිනිස්සයා. ඒ කියන්නේ ලේබර්. ඒ කියන්නේ මූලික වශයෙන් පාන් පිටි අනන්න ඒ ටික රවුන කරන ශ්‍රමිකයෝ ඉන්නෝනේ. අන්න ඒගොල්ලෝ. දැන් වඩු කර්මාන්ත ශාලාවක් ගන්න. එතන මූලික වශයෙන් ඕනේ වෙන්නේ කවුද? නේද? වඩු කර්මාන්ත ශාලාවක මූලික වශයෙන් ඕනවා පුතා මේ අර ලී දැව තව කවුද? මේ අර වඩු මහත්තයට ගෙවන ගාන. ඒව තමයි අපි කියන්නේ පුතේ ප්‍රාථමික පිරිවැය කියලා. ඒ කියන්නේ නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක මේ නිෂ්පාදන ක්‍රියාදාමය පටන් ගත්තී මූලිකම වශයෙන් දරන යම් වියදමක් වෙනවා නම්. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක මූලික වශයෙන් හඳුනාගත හැකි වියදම් ටිකට අපි කියනවා මොන පිරිවැයද? ප්‍රාථමික පිරිවැය වෙයි. හරිද? රයිට්. පොඩි නෝට් එකක් දාගමු පුතේ. චුරු නෝට් එකක් දාගමු. හරිද? පොඩි නෝට් එකක් දාගමු. මෙම ගන්නකො නෝට් එක. නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් කැම ඔෆ් කරගන්න පුතේ. නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් දැන් වැඩි දින කැමරා ඔෆ් කරගන්න ඊට පස්සේ මුන් කෙලින්ම left. හරි? කියන්නේ දන්නේ නැහැ කැමරා එක ඕන්නලා කියලා. කමන්නේ. අපු වෙන්නේ නැතේ. හරිද? නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී මූලිකම වශයෙන් දැරිය යුතු වියදම්
මූලිකම වශයෙන් දැරිය යුතු වියදම් මෙලෙස හඳුන්වයි. මූලිකම වශයෙන් දැරිය යුතු වියදම් මෙලෙස හඳුන්වයි. පැහැදිලිද? තේරුණා නම් චූටි කතාවක් දෙන්න. හරි නේද? මම හිතනවා තේරුණා කියලා. කියන්නේ ලොකු දේවල් නෑ ළමයි. ඔය ඕක හරියට තේරුම් ගන්න පොඩි පාඩම්. මේව මේ එන්න කම්ප්ලෙක්ස් අනම්මනන්නේ පොඩි කතාවක් කියන්නේ. හින්දා බය වෙන්න එපා. වැඩේ ගන්න කොට දාලා දෙන්නම්. හරි? මේ මූලික වශයෙන් දැරිය යුතු වියදම් වලට අපි කියනවා මොන පිරිවැය කියලාද? ප්‍රාථමික පිරිවැය කියලා. උදාහරණ කියලා කියන ළමයි. උදාහරණ කියලා කියන ළමයි. උදාහරණ කියලා ගන්න. හරි? ඇඟලුම් කර්මාන්ත ශාලාවක කියලා ලියන්නකෝ. උදාහරණ කියලා ලියලා මම නොට එළියදී ගියා දෙනවා. උදාහරණ කියලා ලියලා ඇඟලුම් කර්මාන්ත ශාලාවක. හරි? ඇඟලුම් කම්හලක අපේ ගෙදර චෝටි සද්ද යනවා. පොඩි එකනා කෑ ගන්නවා. හොඳ එච්චර මුත් හිතන්න එපා. ඇඟලුම් කම්හලක කියලා ලියලා ගේන්නකො ළමයි. ඒකේ ප්‍රාථමික පිරිවැය ටික මොනවද කියලා? රෙදි වලට යන කොස්ට් එක. හරි? රෙදි වලට යන කොස්ට් එක. රෙදි වියදම්. හරිද? ඊට පස්සේ ළමයි ගේන්න රෙදි වලට යන කොස්ට් එක. තව ලියන්න පුතේ මේ ඇඳුම් මහානායකගේ වැටුප. ඇඳුම් මහානායකගේ වැටුප. තව ලියන ළමයි මේ අර මෝස්තර නිර්මාණයට. ඒ කියන්නේ දැන් ඕන දැන් මේ ෂර්ට් එක ගත්තොත් ළමයි මේ ෂර්ට් එක එකපාරේ ඒගොල්ලෝ රෙදි කපලා මහන්නේ නැහැ නේ. පොඩි ඩිසයින් එකක් දානවා නේ ළමයි. නැත්තම් අපි හැමෝම අඳින ෂර්ට් එක වගේ වෙන්න බෑ. නෑ. මේ එක එක්කෙනා අඳින එක එක විදියක් කියන්නේ මේ ඩිසයින් දානවා ළමයි. කියන්නේ ඩිසයින් එකනේ තියාගෙන එයාට යම් ගාණක් ගෙවලා මේ ඩිසයින් එකක් ධම්ම ගන්නවා ළමයි. ඒකට අපි කියනවා මෝස්තර නිර්මාණය කරනවා කියලා නේද? ඒකත් ළමයි යාගේ ප්‍රාථමික පිරිවැයක් කියලා ගන්න වෙන්නේ. හරිද? මෝස්තර නිර්මාණය කරණය සඳහා යන වියදම. මෝස්තර නිර්මාණය කරණය සඳහා යන වියදම. හරි? ඊළඟ ළමයි කියන්නේ ඊළඟ උදාහරණයක් පුතේ කියන්න මේ ඇඟලුම් කර්මාන්ත ශාලාව ගත්ත බේකරි එක මොනවද ප්‍රාථමික පිරිවැය වෙන්නේ ළමයි? බේකරි කරන ළමයි අර මූලික වශයෙන් එයාගේ පාන් ගෙඩියක් හදාගන්න මෙහෙන් දරන්න ඕනේ වියදම් ටික මොනවද නේ? එහෙමනේ ගන්න වෙන්නේ. බේකරි එක ගන්න වෙන්නේ එහෙම නේද? මොනවද ළමයි පිටි පාන් පිටි වලට යන කොස්ට් එක. තව මොනවද? පිටි සීනිත් ගන්න පුළුවන්. තව ලියන්න පුතේ මේ මොනවද මේ දැන් පාන් පිටි කියලා යනකො පාන් පිටි. තව ලියන්න පුතේ මේ ඒ දර ඊස්ට් ගන්න ඒක එච්චර යන්න එපා. පාන් පිටි තමයි මූලික වශයෙන් ඕනනේ. ඊට පස්සේ ඔය ඊස්ට් ඕනේ, සීනි ඕනේ, දර ඕනේ ඕනේ. ඊට පස්සේ මූලික වශයෙන් ඕනේ මොනවද? පාන් පිටි ටික ඕනේ. ඊට පස්සේ ශ්‍රමිකයා නේ. ශ්‍රමිකයා කියන්නේ මේ අර එයාගේ දැන් පාම් පිටි තිබ්බට වැඩක් නැහැ නේ. ඒක අනා ගන්න අවශ්‍ය කරනවා ශ්‍රමිකයෙක්. එතනින් පස්සේ තමයි දර, ඊස්ට්, සීනි, ලයිට් ඊට පස්සේ තමයි දුරකථන වියදම්. ඊට පස්සේ ඔක්කොම ටික ඕනනේ එතනින් පස්සේ. මූලික වශයෙන් ඕනේ කියන්නේ පාම් පිටි, පාන් අනන මිනිස්සයා ওই ටික තිබ්බම වැඩේ ස්ටාර්ට් එක ගන්න පුළුවන්. හරි? ඒ ටික ලියන්න. හරිද? ඊළඟට ළමයි මේ ඊළඟ උදාහරණ කියන්න පුතේ මේ අපි ගන්නවා පුතේ ඊළඟ උදාහරණයේ විදිහට පුතේ වඩු කර්මාන්ත ශාලාවක වඩු මඩුවක වඩු කර්මාන්ත ශාලාවක. හරිද? වඩු කර්මාන්ත ශාලාවක ළමයි ඍජු පිරිවැය වෙන්නේ වඩු කර්මාන්ත ශාලාවක ඍජු පිරිවැය වෙන්නේ ළමයි ලී වලට යන වියදම. ලී දැව. තව ලියන්න මේ අර ලී බඩු හදන කෙනා අපි කියනවා වඩු මහතාට කියවන වැටුප ගන්න පුළුවන්. ඔව් වඩු මාමා. අන්න හරි. ගමෙත් ඉන්නේ වඩු මාමා. එයාට කියවන වැටුප. හරි. ඉනෆ් නේ. ඒ කියන්නේ තව මොන උදාහරණ ගන්න පුළුවන් ඉතින්. තව මොන උදාහරණ තියෙන්නේ? නිෂ්පාදනය කළ විකරණ ව්‍යාපාර ළමයි. ගන්න තව ළමයි මේ ටී ෆැක්ටරි එකක් නේද? අපි කියනවා තේ කර්මාන්ත ශාලාවක් නේද?
තේ කර්මාන්ත ශාලාව. තේ කර්මාන්ත ශාලාව. තමයි තේ කර්මාන්ත ශාලාවක එයාලගේ නිෂ්පාදන ක්‍රියාවලිය පටාගෙන යත් මේක පවත්වාගෙන යද්දී මූලික වශයෙන් දරන්න ඕනේ වියදම් ටික මොනවද තමයි? ඒ කියන්නේ මූලික වශයෙන් ඒගොල්ලන්ට මෙයාගේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය කරන වියදම් ටික වෙනවද තමයි? තේ දලු. තේ දලු. තාමද ළමයි තේ දලු වලට අමතරව ශ්‍රමික වියදම. ශ්‍රමිකය කියලා අදහස් කරන්නේමයි පුතේ මේ දැන් ඔය තේ දලු අඹරගෙන යද්දී තමයි අර මූලික වශයෙන් අර තේ දලු ටික අර මැෂින් වලට දාලා අර මැෂින් ක්‍රියාත්මක කරද්දී නේද? අර ප්‍රොසෙස් එක අපේ කමේ මිනිස්සුන් ඉන්නේ ඉතින් දන්නවනේ නේද? ඔක දැන් කොළඹ ගෙට්ට කියද්දී නම් පොඩි අවුලක් තියෙනවා. මේ ගාල්ලේ උන් ටික තේ කර්මාන්ත ශාලාවක් කෙනෙකුට ලොකු අලුත් දෙයක් නෙවෙයිනේ උ දන්නවා දැන් අරක තේ කර්මාන්ත ශාලාවයි මම මේ කියන්නේ තේ දලු ගේන මිනිස්සුන්ට යන කොස්ට් එක නෙමෙයි අර මැෂින් එක ක්‍රියාත්මක කරන කෙනා ඉන්නවනේ අන්න ඒගොල්ලන්ට කියන වැටුප තමයි අපි කියන්නේ මේ නිෂ්පාදන සේවක වැටුප. එහෙම කියන්නේ නිෂ්පාදන සේවක වැටුප. නිෂ්පාදන සේවක වැටුප. හරි. ඔන්න ඔය වියදම් ටිකට අපි කියනවා පුතේ ඍජු පිරිවැය. මම අර නැවත නැවත පැහැදිලි කරන්න කියන්නේ ඍජු ශ්‍රමය, ඍජු ද්‍රව්‍ය, ඍජු වෙනත් කියලා. හරිද? ඒතකොට එහෙම පැහැදිලි කරන්න ගියේ නෑ. normally පැහැදිලි කරන් ගියා. හරි. තව එකක් ගන්න මම උදාහරණයක් විදිහට පුතේ මේ ඔය ළමයි පොත් මුද්‍රණ කරන ආයතන තියෙනවා දන්නවනේ නේද? පොත් මුද්‍රණ ආයතන. උදාහරණයක් ළමයි දැන් ඔය ඕගොල්ලෝ ඉකෝන් වල යූස් කරනවනේ පොතක් ඩැනීසර්ගේ. දැන් ඩැනීසර්ගේ පොත ළමයි ඩැනීසර් පොත ලියනවා විතරයි. ඔක print කරලා බෙදා හැරීමේ වැඩේ කරන්නේ වෙනම කම්පැනි එකක්. ඒතර කම්පැනි ළමයි මේ ඒ පොත මුද්‍රණය කරද්දී දරන මූලික වියදම් මොනවද? පැහැදිලිද? ඩැනීසර් පොත ලියනවා විතරයි. හරි. එයා ඒකේ එඩිටින් ටික කරලා පොත ලියලා ඔක්කොම කරලා දෙනවා ළමයි කම්පැනිට දෙනවා. කම්පැනිට කියනවා මේක ඉතිරි වෙලා ටික වාක් කරන්න. හැබැයි මට ඔයා විකුණන හැම පොතකින්ම ගාණකුත් ඕන. හරිද? හරිද? එතකොට ළමයි පොත මුද්‍රණය කරද්දී එයා ඒකට දාන ඍජු පිරිවැය වෙන්නේ මොනවද? හරිද? ඍජු පිරිවැය වෙන්නේ මොනවද? පොත් මුද්‍රණ ආයතනය. පොත් මුද්‍රණ ආයතනය. හරිද? පොත් මුද්‍රණ ආයතනය. හරිද? පොත් මුද්‍රණ ආයතනයක ළමයි ඍජු පිරිවැය විදිහට අපි ගන්න. පොත් මුද්‍රණ ආයතනය වල ඍජු පිරිවැය කියලා ගන්න වෙන්නේ හරිද? පොත් මුද්‍රණ ආයතනයක ළමයි මේ ඍජු පිරිවැය වෙන්නේ මොනවද? පළවෙනි කාරණාව ළමයි ආ පොත මුද්‍රණය කරන්න කලින් ළමයි අර මොනවද අපි කියන්නේ මේ කොළවලට යන වියදම. ඊට පස්සේ ළමයි මුද්‍රණ යන්ත්‍රයේ ක්‍රියාත්මක කරන ශ්‍රමිකයෙක් ඉන්නවා. එයාට වැටුපක් වෙන් කර ගන්න ඕනේ. මේ ඍජු පිරිවැය. එයාගේ පොත මුද්‍රණය කරද්දී එයා මූලික වශයෙන් දරන වියදම් ටික. ඊළඟට ළමයි ඔක්කොටම වඩා දෙයක් තියෙනවා. මොකක්ද අර පොත ලියපු කෙනාට ළමයි. පොත ලියන මිනිස්සෙට පොතකින් ගාණක් අනිවාර්යයෙන්ම වෙන් කරන්න ඕනේ මේගොල්ලෝ. ඒ කියන්නේ මේගොල්ලෝ පොත මුද්‍රණය කරන්න ප්ලෑන් කරද්දීම මේගොල්ලොන්ට මතක් වෙන්න ඕනේ අර පොත ලියපු කෙනාට ගාණක් දෙන්න ඕනේ. ඔකට අපි කියනවා ළමයි පුරස්කාර වියදම් කියලා. පුරස්කාර. ඒ කියන්නේ ළමයි මේ අර අහනකොට හොඳට මේ වචන වලට පැහැදිලි කරගන්න උනාව තියෙනවා. ඒතර පොත් මුද්‍රණ ආයතනයක ළමයි මේ ඍජු පිරිවැය කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ ඔය කොළවලට යන කොස්ට් එක. මුද්‍රණ යන්ත්‍රයේ ක්‍රියාත්මක කරන කෙනාට යන කොස්ට් එක. සහ තව එකක් තියෙනවා අර දැන් අර ඩිසයින් එක දා ගන්න ඒවත් හරි ඒවත් ඕකේ. හැබැයි ළමයි අර පුරස්කාරය කියන්නේ මොකද්ද? අර පොත ලියපු කෙනාට ගාණක් දෙන්න එපා දරුවෝ. ඒ කියන්නේ දැන් පොත ලියපු මනුස්සයෙක් විකුණන හැම පොතකම රුපියල් 1000ක් වෙන්න වෙන් කරනවා. ඒක යාට පොතත් එක්ක යන ඍජු පිරිවැයක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දරන්න ඕනේ වියදමක් ළමයි. පැහැදිලිද? එහෙනම් එයා ළමයි අපි කියනවා අන්නේ අර එයාට කියනවා කවුරු කියලාද පුරස්කාරය කියලා. පුරස්කාර කියන්නේ මම නිකන් පොදුවේ පැහැදිලි කරොත් බුද්ධිමය දේපල තියෙනවනේ. බුද්ධිමය දේපල කියන්නේ යම් කෙනෙක්ගේ මොනවා හරි අයිති දෙයක් අපි මොනවා හරි ප්‍රචාරණයක් කරනවා නම් ළමයි. දැන් උදාහරණයක් දෙන්නම් කවුරු හරි සින්දු කෙනෙක් දැන් හිතන්නකෝ ගන්න උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් කියපු සින්දුවක් අපි ඒක කොපි කර විකුණනවා. අපි අර සින්දුව කියපු කෙනාට අනිවාර්යෙන් ගාණක් වෙන් කරන්න ඕනේ. හරිද? ඒකට කියන වචනේ මොකද්ද? පුරස්කාරය. හරිද? පුරස්කාර කියන්නේ මේ කාගේ හරි බුද්ධිමය දේපලක් තමයි අපි පාවිච්චි කරන්නේ නිෂ්පාදනය සඳහා. ඒ නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන බුද්ධිමය දේවල්ට යම් ගාණක් දෙන්න ඕනේ. ඒකට කියන වචනේ මොකද්ද? පුරස්කාර කියලා කියනවා. හරිද? පැහැදිලි කතාව? පැහැදිලි කතාව? හා. ටකල කියනකො ළමයි. නෑ තීරපතේ ලියන්න එපා. තීරපතේ ලියන්න එපා. හොඳේ. වෙනම නෝට් එකක් දාගෙන යන්න අපි මේ පාඩම අපු කරනවා. මම මේවට නිකන් එක්ස්ට්‍රා සපෝට් එකක් මේ දෙන්නේ. හරි? යන්න පුතේ මෙහෙම ලියන දරුවෝ. පොත් මුද්‍රණ ආයතනය ගන්න ළමයි අර කොළවලට යන කොස්ට් එක. ඊට පස්සේ ළමයි මුද්‍රණ යන්ත්‍රයේ ක්‍රියාකරුගේ වැටුප. තව ලියන්න පුතේ මේ
තාමනෝත්පත්ති අපිට ගන්න පුළුවන් පුරස්කාර වේදම. ඒ ඇති. වගාබිමක් ගන්න පුළුවන්. වගාබිමක ළමයි දැන් වගාබිමක ඍජු පිරිවැය කියලා අපිට ගන්න වෙන්නේ. දැන් ඉතින් අර වගාබිම සකස් කරන බීජ වලට යන ගන්න පුළුවන්. ඕලක් නැහැ. හරින පුතේ කතාව රයිට්. ඒත් පුතේ ඍජු පිරිවැය පැහැදිලි කිරීම. ඊළඟම යනවා පුතේ වක්‍ර වියදම් නැත්නම් නිෂ්පාදන පොදුකාරය කියන එකට දරුවෝ. නිෂ්පාදන පොදුකාරය කියන එක පැහැදිලි කරන්න යනවා. නිෂ්පාදන පොදුකාරය ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ් කියලා කියනවා. හරිද? නිෂ්පාදන පොදුකාරය. දැන් ප්‍රාථමික කිව්වේ නිෂ්පාදන ක්‍රියාදාමයේ මූලික වශයෙන් පටන් ගන්න දරන්න ඕනේ වියදම් ටිකනේ. ළමයි යනවා නිෂ්පාදන පොදුකාරය අපි මේකට කියනවා ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ්. හරි? ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ්. හරිද? ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ් කොස්ට් එක. POS කියලාත් කෙටියෙන් කියනවා නිෂ්පාදන පොදුකාරය. මොනවද මේ ව්‍යාපාරික නිෂ්පාදන පොදුකාරය වෙන්නේ? නිෂ්පාදන ව්‍යාපාරික නිෂ්පාදන පොදුකාරය කියලා අදහස් කරන්නේ මොනවද? දැන් මම කියවන්නේ දැන් අර නිෂ්පාදන ක්‍රියාදාමයේ මූලිකම වශයෙන් දරන්න ඕනේ වියදම් ටික තමයි ප්‍රාථමික වෙන්නේ. උදාහරණයකට ඇඟලුම් කර්මාන්ත ශාලාවක නිෂ්පාදන ක්‍රියාදාමයේ පටන් ගන්න රෙදි වලට යන ගාන නේද? රෙදි මහන කෙනාගේ වැටුප නේද? ඊට පස්සේ අර ඩිසයින් එකක් දා ගන්න ඕනේ. ඒකට වෙන් කරන ගාන තමයි ඍජු පිරිවැය. හැබැයි ඍජු පිරිවැය දරුව පළියට ඔයාගේ ප්‍රොඩක්ෂන් එකේ නැහැ නේ ළමයි. තව අතරමැද තව වියදම් ටිකක් දරන්න වෙනවනේ. විදුලි වියදම් කියයි නේද? නිෂ්පාදන සේවකයන් ආයතනට ගෙන්න ගන්න ඕනේ. ප්‍රවාහන වියදම් යනවා කියයි නේද? වැඩ කරනකොට මේ මිනිස්සුන්ට තේ එකක් කෑම බීම ටිකක් දෙන්න ඕන නේද? ඒ වියදම් ටික යනවා. ඊට පස්සේ ගෙනාපු අමුද්‍රව්‍ය ටික ගබඩා කරලා තියාගන්න වෙනවා නේද? තව ළමයි මේ අපේ වෙනම සිකියුරිටි එකක් තියාගෙන යනවා මේ කර්මාන්ත ශාලාව වටේට නේද? අන්න ඒව ළමයි ඇවිල්ලා මේ නිෂ්පාදනයත් එක්ක මූලිකම වශයෙන් හඳුනා ගන්න බැරි වුණාට නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී දැරීමට සිදුවන අනිකුත් වේදම්. ඒකට අපි කියනවා මොනවා කියලාද පුතේ? නිෂ්පාදන පොදුකාරය වියදම් කියලා. ඒ කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාදාමයේදී මූලික වශයෙන්ම දරන්න ඕනේ. ඒ කියන්නේ මේ රෙදි වලට යන කොස්ට් එක මෝස්තර නිර්මාණයට ඒව නෙමෙයි. ඒව ප්‍රාථමික. ඒව මූලික වශයෙන් දරන්න ඕනේ. ඊට අමතරව දැන් අර විදුලි වියදම, ඊට පස්සේ දුරකථන වියදම්, ඊට පස්සේ අපේ දැන් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර එහෙම ඉන්ෂුරන්ස් කරලා නම් ඒකට යන කොස්ට් එක, සිකියුරිටි එකට ගෙවන ගාන, දැන් වැඩ කරන මිනිස්සු ටික ආයතනට ගෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ වැඩ ඇරිලා ආපහු ගිහින් දාන්න ඕනේ ගෙවල් වලට නේද? ඒවට යන කොස්ට් එක. ඊට පස්සේ දැන් කවුරු හරි වැඩ කරන මිනිස්සෙක් මොනවා හරි දෙයක් වුණොත්, ඒ කියන්නේ ලෙඩ වුණොත්, අසනීප වුණොත්, ඒ මිනිස්සුන්ට මොනවා හරි තියෙන්න ඕනේ සුබ සාධනය සඳහානේ. ඒවා නේද? නැත්තම් වැඩ කරන සේවකයෙක් ගෙදරක හදිසි දෙයක් වුණොත්, මල ගෙදරක් වුණා, මොනවා හරි අවශ්‍යතාවයක් වුණා, ඒකට යම් ගාණක් අපි පැත්තකට කරන්න ඕන නේද? එව්වා. ඒතර එව්ව ළමයි අපිට ගන්න වෙනවා මේ නිෂ්පාදන පොදුකාරය. ඒ කියන්නේ නිෂ්පාදන කාර්යයත් එක්ක දරන වියදම් කියලා ළමයි. හරිද? එතන ළමයි අර ක්‍රමය අනුව වෙනස් වෙනවා. දැන් උදාහරණයක් දැන් නිෂ්පාදනය කරන ආයතනයක කතාවත් අනුව වෙනස් වෙනවා. දැන් හිතන්නකෝ දැන් අපේ ගොඩනැගිලි ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. ඉතින් ඉන්ෂුරන්ස් කරද්දී අපේ කර්මාන්ත ශාලාව තමයි මේ ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. හැබැයි නිෂ්පාදනයත් එක්ක ප්‍රාථමික නැහැ. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යද්දී අපි ඉන්ෂුරන්ස් එක කරන් තියෙනවා. පැහැදිලිද? එතකොට ඒව අපි ගන්න ළමයි මේ නිෂ්පාදනයත් එක්ක දරන මූලික වශයෙන් දරන නැති හැබැයි නිෂ්පාදනය සඳහා දැරිය යුතු වියදම් විදිහට සලකනවා. දැන් ගාමන්ට් එකක ළමයි උදේ දවල් දවසේ මනුස්සයන්ට හවසට තේක දෙනවා කියන එක ළමයි නිෂ්පාදන ක්‍රියාදාමයත් එක්ක දරන මූලික වියදමක් නෙමෙයි. හැබැයි ඒ වියදම යාට දරන්න වෙන වියදමක්. සේවකයා උදේ ගෙවල් ගාවට ගිහිල්ලා ගන්නවා හවසට ගෙදර ගාවට ඇරලානවා කියන එක මේ මූලික වශයෙන්ම දරන එකක් නෙමෙයි. හැබැයි යා දරනවා එහෙම වියදම. ඒවට අපි කියනවා මොන වියදම් කියලාද පුතේ? නිෂ්පාදන ක්‍රියාදාමයේදී දරන පොදුකාර්ය වියදම් කියලා කියනවා. පැහැදිලිද? ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාදාමයේ ඒගොල්ලෝ පවත්වාගෙන යද්දි ළමයි මේ ඒගොල්ලෝ අර නිෂ්පාදන ක්‍රියාදාමයේ පවත්වාගෙන යන්න යම් යම් වියදම් ටිකක් දරන්න වෙනවා. ඒවට කියනවා මොනවා කියලාද? නිෂ්පාදන පොදුකාර්ය වියදම් කියලා කියනවා. කතාව පැහැදිලිද දන්නේ නැහැ. ඒ කියන්නේ තීරණා කතාව කියලා මම හිතනවා. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාදාමයේදී මූලික වශයෙන්ම දරන්න ඕනේ නැති හැබැයි නිෂ්පාදන ක්‍රියාදාමයට පවත්වාගෙන යන දරන්න වෙන අනෙකුත් වියදම් ටික තමයි අපි කියන්නේ මොන වියදම් කියලාද? නිෂ්පාදන පොදුකාර්ය කියලා. විදුලි වියදම, රක්ෂණ වියදම, කම්හල් කුලිය නේද? සේවක සුබ සාධන වියදම් ඔය ඔක්කොටම කියනවා මොනවා කියලාද? නිෂ්පාදන පොදුකාර්ය කියලා. ඊට පස්සේ යන්ත්‍ර ෂේ වෙන ඒවා නේද? කම්හල ෂේ වෙන ඒවා නේද? ඒව මොනවද? නිෂ්පාදන පොදුකාර්ය. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාදාමයේදී මූලික වශයෙන් දැරිය යුතු නැති වුණත්
නිෂ්පාදන ක්‍රියාදාමයේ පවත්වාගෙන යාම දරන්න වෙන අනිකුත් වියදම් ටිකට අපි කියනවා මොන වියදම් කියලාද? නිෂ්පාදන පොදුකාර වියදම් කියලා. කතාව පැහැදිලි කියලා මම හිතනවා. පැහැදිලිද? පැහැදිලි නම් පොඩි කතාවක් ගන්න මුණක් දාන්න රක් ගාලා. පැහැදිලි කියලා පොඩි මුණක් දෙන්න ඉක්මනට දෙන්න. හරිද? පොඩි නෝට් එකක් දාගමු පුතේ. නිෂ්පාදන පොදුකාරය වලට පොඩි නෝට් එකක් දාගන්න. නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් නිෂ්පාදන ක්‍රියාදාමයේදී නිෂ්පාදන ව්‍යාපාර ආයතනයක් නිෂ්පාදන ක්‍රියාදාමයේදී අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාම වෙනුවෙන් 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 හරිද? මූලික වියදම් නැත්නම් ප්‍රාථමික වියදම් වලට අමතරව ප්‍රාථමික වියදම් වලට අමතරව දැරීමට සිදුවන අනෙකුත් වියදම් මෙලෙස හඳුන්වයි. දැරීමට සිදුවන අනෙකුත් වියදම් මෙලෙස හඳුන්වයි. උදාහරණ කියලා කියන ළමයි විදුලි වියදම්. හරි? ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් දරන විදුලි වියදම්. තව ලියන ළමයි දුරකථන වියදම්. තව ලියන ළමයි රක්ෂණ වියදම්. මම කතා කරන්නේ කර්මාන්ත ශාලාව වෙනුවෙන් දරන රක්ෂණ යන්ත්‍ර රක්ෂණය කරනවා. නිෂ්පාදනයට දාලා සේවකයෝ රක්ෂණය කරනවා. ගොඩනැගිලි ටික රක්ෂණය කරනවානේ රක්ෂණ වියදම්. තව ලියන පුතේ යන්ත්‍ර නඩත්තු වියදම්. ඒවත් නිෂ්පාදන ක්‍රියාදාමයේ තරණ වියදම් නේද? යන්ත්‍ර නඩත්තු වියදම්. තව ලියන්න නිෂ්පාදන යන්ත්‍ර ශේවීම්. නිෂ්පාදනයේ ක්‍රියාවලියේ තරණ වියදම් නේද? නිෂ්පාදන යන්ත්‍ර ශේවීම්. තව ලියන්න පුතේ ආරක්ෂක නිලධාරී වැටුප්. ආරක්ෂක නිලධාරී වැටුප්. හරිද? තව ලියන්න ළමයි නිෂ්පාදන සේවක සුබසාධන වියදම්. හරිද? නිෂ්පාදන සේවක සුබසාධන වියදම්. ඔය ඇති පුතේ. රයිට්. ටක් ගන්න නෝට් එක බලා ගන්න. කාරණා ටික පැහැදිලිද කියලා බලන්නකෝ. ඉක්මනට කාරණා ටික පැහැදිලිද කියලා බලන්න. කාරණා ටික පැහැදිලි නම් පොඩි මුණක් දෙන්න මට. පොඩි මැසේජ් එකක් දෙන්න. රයිට්. මරු. හරිනේ. රයිට්. කට්ටියම වැඩි ඉන්නවා කියලා මට පේනවා. හොඳයි පුතේ. රයිට්. පොඩි නෝට් එකක් විනාඩි 5ක් දෙන්නම් නෝට් එක බලා ගන්න. පැහැදිලි නැති මොන හරි දැනත් නැත්නම් මගෙන් අහන්න. හරි? ඒතර වැඩි දුවා ගන්න පුළුවන් අපිට. නිෂ්පාදනය කිරීමක ආකෘතිය. ඉතින් අනුමාත්‍රිකාව විතර ගේන්න නිෂ්පාදනය මූලික කාරණා ටික මතකයිද ඔයගොල්ලෝ කරපු ටික? මුලින්ම ළමයි පිරිවැය වර්ගීකරණය කියා දුන්නා. ඒතර පිරිවැය වර්ගීකරණයත් එක මම ඔයාලට කියනවා මේ ස්වභාවය අනුව පිරිවැය වර්ග කරන්නේ කොහොමද නිෂ්පාදන ව්‍යාපාරය.
නේද? ඍජු වක්‍ර ඊට පස්සේ ඍජු පිරිවැය නැවතන කොටස් තුනක් ඉන්නව නේද? එහෙම කතාවක් කියනවා මේ තියෙන chart එක. හරි chart එක වල තියෙනවා මෙතන. හරිද? ඊළඟ ළමයි මම ඔයාලට කතා කළා මේ ඍජු පිරිවැය කියන්නේ මොනවද? ඍජු පිරිවැය කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාදාමයකදී මූලික වශයෙන් දරන්න ඕන වියදම් ටික. නැත්නම් අපි කියනවා ළමයි කෙටියෙන්ම නිෂ්පාදන ඒකකයත් එක්ක ඍජුව හඳුනාගත හැකි වියදම් ටික. හරිද? එතකොට ඒක තමයි අපි කියන්නේ ඍජු පිරිවැය කියලා. හරි. ඊට පස්සේ අපි කරේ ඊළඟ කෙනාට අපි කරා ළමයි නිෂ්පාදන පොදුකාර්ය කියන්නේ මොනවද? නිෂ්පාදන පොදුකාර්ය කිව්වේ නිෂ්පාදන ක්‍රියාදාමයේදී මේ මූලික වශයෙන්ම දරන්න අවශ්‍ය නැහැ. හැබැයි නිෂ්පාදන ක්‍රියාදාමයේ පවත්වාගෙන යන්න දරන්න වෙන වියදම් ටික. හරිද? දැන් මම ඔයාලට කියලා දෙන්න යනවා පුතේ නිෂ්පාදන කිනුමක ආකෘතිය. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය ගණනය කරලා එයා දානවා පොඩි ආකෘතියක් ෆෝමැට් එකක්. හරිද? එහෙනම් ඔයාලා මාතෘකාව විදිහට ගේන්න මේ අලුත් පිටුවකින් වැඩේ පටන් ගන්න. නිෂ්පාදන කිනුමක ආකෘතිය. හරිද? නිෂ්පාදන ගිණුමක ආකෘතිය වෙන විදිය තියෙනවා ළමයි. දැන් අපි සාමාන්‍යයෙන් දාන ආදායම් ප්‍රකාශ ආකෘතිය වගේම පොඩි ෆෝමැට් එකක් තියෙනවා ළමයි. හරිද? රයිට්. එතකොට ළමයි මේ නිෂ්පාදන ගිණුමක ආකෘතිය එන්නේ මෙහෙමයි. හරිද? උඩින් අර වගේ අපි අර නම ලියලා ඒ ටික ගාලා පටන් ගන්න ඕනේ. නිෂ්පාදන ගිණුමක ආකෘතිය එනවා ළමයි. හරිද? නිෂ්පාදන ගිණුමේ ආකෘතිය. පැහැදිලිද? නිෂ්පාදන ගිණුම ආකෘතිය එනවා. රයිට්. හරිද? පැහැදිලි. නිෂ්පාදන කිනුම ආකෘතිය එනවා ළමයි. හරිද? එන විදිය තමයි පුතේ උඩින්ම ලියනවා ළමයි අර වගේ ව්‍යාපාරයේ නම. මොකද්ද ව්‍යාපාරය? ව්‍යාපාරය කියලා ලියනවා. හරිද? ඊට පස්සේ අපි ලියනවා කාලච්ඡේදය. මම උදාහරණයක් විදිහට ගන්නවා. අපේ කිනුම් කාලච්ඡේදය 26/3/31 න් අවසන් වර්ෂයට නිෂ්පාදන ගිණුම. එහෙනම් මම ෆෝමැට් එක දැනට දා ගන්නවා. හරිද? 3/31 අවසන් වර්ෂයේ නිෂ්පාදන ගිණුම. දැන් මම මේ යන්නේ නිෂ්පාදනය කරපු භාණ්ඩ වලට කියපු වියදම් ටික හොයාගන්න. පැහැදිලිද? ටක් ගාලා ගෙවන්නකො මේක. ඔය අලුත් පිටුවකින් වැඩේ පටන් ගන්නකො නිෂ්පාදන ගිණුමක ආකෘතිය කියලා නේද? ව්‍යාපාරයක නමක් දැම්ම මොකක් හරි ව්‍යාපාරයක්. එයාගේ ව්‍යාපාරයේ නිෂ්පාදන කාර්යය සඳහා කියපු වියදම කොච්චරද කියලා හොයාගන්න යන්නේ මේ. හරිද? ගේනකොට නෝට් එකක් මේ ආකෘතියක් ගේනකො ඉක්මනට. නිෂ්පාදන ගිණුමක ආකෘතිය. ඔයාහන ප්‍රශ්නේ පුතේ දැන් එතකොට දැන් තේ කර්මාන්ත ශාලාවට දාලා වෙන්නේ නැහැ දළු නෙලනවා කියන එක. හරි දළු නෙලනවා කියලා දැන් එයා කරන්නේ දළු අර ගන්නවනේ. දැන් ඇත්තටම ළමයි දළු සැපයුම් කරුවන්ගෙන් දළු ගන්න. දැන් ඔයාමට අදහස් කරන්නේ මේ මොනවද මේ තේ කර්මාන්ත ශාලාවෙම ටීෆැක් ඒ කියන්නේ තේවත්තෙන් දළු අරගෙන දළු නෑ තේ කර්මාන්ත ශාලාවේ කොස්ට් එකනේ ගන්න මුලින්ම. දළු වලට යන කොස්ට් එක කියන්නේ ආගේ අමුද්‍රව්‍ය වලට යන වියදම් ටික. හරි එතකොට යාර තේ දළු නිර්ණයයට ගන්න ගෙවන ගන්න එක ළමයි අපිට දාන්න වෙනවා ඍජු ශ්‍රමයට. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මේ ඍජු ද්‍රව්‍ය වලට දාන්න වෙනවා. දැන් ඉතින් උදාහරණයක් විදිහට මම කියන කතාව තේරුම් ගන්න. මේක මගෙන් ඔයා අනිවාර්යයෙන්ම හිට ප්‍රශ්නයක් විදිහට අහගන්න ඕනේ. දැන් තේ කර්මාන්ත ශාලාවක කොස්ට් එක හදද්දි තේ දළු වලට යන වියදම කියන්නේ පුතේ ඍජු ද්‍රව්‍ය පිළිවෙයනේ. දැන් ඔයා මගෙන් අහනවා තේ කර්මාන්ත ශාලාවෙම තියෙනවා තේ වත්ත. ඒ තේ වත්ත දළු ටික කඩන අයගේ වැටුප. තේ දළු කඩන අය කඩන්නේ මේ අපේ කර්මාන්ත ශාලාවට තේ දළු ටික ගෙනත් දෙන්න. ඒතර ඒ දළු ටික කියන්නේ අපිට ද්‍රව්‍ය සඳහා යන වියදම් කියලා ගන්න වෙනවා පුතේ. නේ? කර්මාන්ත ශාලාවේ කොස්ට් එක නේ අපි බලන්නේ. මම ඉන්නේ තේරුණා. තේ කර්මාන්ත ශාලාවේ තේ පැකට් එකක් තේ කොළ පැකට් එකකට යන කොස්ට් එක තමයි බලන්නේ. බලද්දී එයාම තේ වත්තක් වවල තියෙනවා. ඒකේ තේ දළු ටික නිරන්න ඕනේ. ඒක ශ්‍රමිකයට ගෙවන ගන්න වෙන පුතේ ඍජු ද්‍රව්‍ය පිරිවැයට තමයි අතුලත් කරන්න වෙන්නේ. ඒක මම එන වීඩියෝ වලට අනිවාර්යයෙන්ම මගෙන් ක්ලාස් එකේදී අනිවාර්යයෙන්ම අහගන්න ඕනේ ඈ. හරි. හොඳ ප්‍රශ්නයක් අහන්නේවා. හරි. ඊළඟ විදිය මම ගන්නවා මෙතන. හරිද මේ කතාව? ව්‍යාපාරයේ 3/31 වෙනි අවසන් වර්ෂයේ නිෂ්පාදන ගිණුම. හරි. මුලින්ම පටන් ගන්නවා පුතේ අමුද්‍රව්‍ය වලින්. අමුද්‍රව්‍ය වලින් පටන් ගන්නවා. අමුද්‍රව්‍ය වලට කියපු කොස්ට් එක තමයි මුලින්ම ගන්නෙ. හරිද? අමුද්‍රව්‍ය. හරිද? මුලින්ම ගන්න ඕනේ අමුද්‍රව්‍ය වලට කියපු කොස්ට් එක. බලන්න කොච්චර පිරිවැයක් අපිට අමුද්‍රව්‍යයට ගියාද? හරිද? මුලින්ම කරන්න තමයි ගිණුම් කාලච්ඡේදයේ ආරම්භයේ තියෙන අමුද්‍රව්‍ය තොගය ගන්නවා. අපි ඒකට කියනවා 4/1 තොග. හරිද? 4/1 තොග ටික ගන්නවා පුතේ. 4/1 තොග ටික. හරිද? 4/1 තොග ගන්නවා. 4/1 තොගය. නැත්නම් මේකට කියනවා මුල තොග ගන්නවා. හරි. මුල තොගය. ඒ කියන්නේ අමුද්‍රව්‍ය වල ආරම්භයේ තිබ්බ තොග ටික ගන්නවා.
තියෙන පුළුවන්. දැන් බේකරි එක ඊයේ ගෙනාපු පාන් පිටි අද උදේ වෙදි ඉතුරු වෙලා තියෙන පුළුවන්. ඒකට අපි කියනවා 4යි අමුද්‍රව්‍ය තොගය. පැහැදිලිද? ඒකට කරන්නේ ළමයි ඊළඟට කරන්න පුතේ ආරම්භක අමුද්‍රව්‍යයට ඒගොල්ලෝ කාලච්ඡේදය කරපු ගැනුම් නැත්නම් අපි ගණපු අමුද්‍රව්‍ය ටික එකතු කරනවා. ගැනුම් ටික එකතු කරනවා. ගැනුම් ළමයි ගැනුම් එකතු කරද්දී හඳුනාගෙන පුතේ ගැනුම් එකතු කරද්දී ළමයි දැන් ඔය ගැනුම් වෙනුවෙන් තව වියදම් දරලා දෙන්න පුළුවන්. හරි. ගෙනේ මේ කුලී තරන්න වෙන්න පුළුවන් නේ. දැන් ඔයා හිතන්නකෝ පිට රටින් තමයි අමුද්‍රව්‍ය ගෙන්නන්නේ කියලා නේද? ඔයා පිට රටින් අමුද්‍රව්‍ය ගෙන්නුවොත් එතකොට ඉතින් අර අමුද්‍රව්‍ය මෙහි වරාය නිදහස් කරන්න තීරු බද්දක් නේද? ගෙනේ මේ කුලියක් ඒව දරන්න වෙනවා. එහෙම තිබුණොත් ළමයි ඒ ටික අනිවාර්යෙන් මේ අතරට ගලපන්න වෙනවා. ඒක මම ලියන්නේ. ඒක ගානෙන් ගාන වෙනස් වෙන හින්දා. හරි. දැන් ඔයා එන්න උදාහරණයක් විදිහට පුතේ ඔයා අමුද්‍රව්‍ය ගෙන්නන්නේ පිට රටින්. හරිද? නැත්නම් අර ළමයා අහන ප්‍රශ්නය ඔයාගේ තේ කර්මාන්ත ශාලාවම තේ වත්තක් පවලා තමයි දරු ටික ගන්නෙ. ඒතර තේ වත්තේ ඉඳලා දරු ටික ගේන්න ඕනේ මෙහෙට. ඒකට අපි ගන්නවා ගෙනේ මේ කුලිය. අමුද්‍රව්‍ය ටික ගේන්න යන කොස්ට් එක. අමුද්‍රව්‍ය ටික ගේන්න යන කොස්ට් එක ගෙනේ මේ කුලිය. ඊට වරායනේ වගේ නම් නිදහස් කරන වරාය නිදහස් කරලා තීරුපත්. ඒවා මේ අතරට එන්න ඕනේ. හරිද? හා. ඒ ටික එකතු වුණාට පස්සේ පුතේ දැන් මෙතන තිබුණොත් අපි ඒ ටිකත් එකතු කරනවා. ඒ ටික එකතු කරාට පස්සේ අපි කියනවා ළමයි වචනයක්. අපි වචනයක් කියනවා පුතේ. අපි වචනයක් කියනවා. අපි ඒකට කියනවා ළමයි පරිභෝජනය සඳහා පවතින ද්‍රව්‍ය. පරිභෝජනයට හරිද? පවතින ද්‍රව්‍ය. පවතින ද්‍රව්‍ය ටික එනවා. මේ දෙක එකතුව. මේ දෙක එකතුව කියන්නේ තව ගෙනේ මේ කුලී වගේ තිබ්බොත් ඒකත් එකතු කරන්න ඕනේ. එකතු කරාට පස්සේ එනවා පුතේ පරිභෝජනයට පවතින ද්‍රව්‍ය ටික එනවා. හරිද? ඒ කියන්නේ අපිට පාවිච්චි කරන්න තියෙන අමුද්‍රව්‍ය ටික. හරිද? ආරම්භක අමුද්‍රව්‍ය තොගයට ගැනුම් ටික එකතු කරාම තව ගෙනේ මේ කුලී දිරවතු තිබ්බොත් ඒ කොස්ට් ටිකත් එකතු කරාම අපිට එනවා පාවිච්චි කරන්න තියෙන අමුද්‍රව්‍ය වල කොස්ට් එක. පැහැදිලිද? හා. ඒකෙන් ළමයි මතක හංගින්න පුතේ. ඒකෙන් ළමයි අපිට ගිණුම් කාලයේ ඡේදයේ අවසානයේ වෙද්දී පාවිච්චි කරගන්න බැරුව අමුද්‍රව්‍ය තොගයක් ඉතුරු වුණොත්. හරිද? පාවිච්චි කරගන්න බැරුව අමුද්‍රව්‍ය තොගයක් ඉතුරු වුණොත්. හරිද? අපි ඒකට කියනවා ළමයි 3.31 තොග කියලා. එහෙනම් අපි කරන්නේ ළමයි මේකෙන් අඩු කරනවා පුතේ. පාවිච්චි කරගන්න බැරුව ඉතුරු වෙච්ච තොග ටික අපි කියනවා 3.31 තොග අඩු කරනවා. 3.31 තොග අඩු කරනවා. ළමයි 3.31 තොග ටික අඩු කරාට පස්සේ එනවා පුතේ උත්තරයක්. ඒකට අපි කියනවා ඒ තමයි පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ටික. හරි මේකට කියන උත්තරේ එක්ක පරිභෝජනය කරලා නැත්නම් මේකට කියනවා මම දෙන උත්තරේ ගන්නම්කෝ පොඩින මම මේ ටිකේ උත්තරේ මෙතනම ගන්න නේ. හරිද? මේ ටිකේ උත්තරේ මම මෙතනම ගන්නවා. මෙතන ගන්න උත්තරය. හරිද? මම මේ ටිකේ ටෝටල් එක මෙතන ගන්නවා. මේ ටිකේ ටෝටල් එක මෙතන ගන්නවා. ඒකට කියනවා උදේ උත්තරයක්. හරිද? පරිභෝජනය කළ ද්‍රව්‍ය. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. තම පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය. හරි. ඕකට තමයි අපි කියන්නේ ඍජු ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍ය. තව අපි කියනවා direct material cost එක DM කියලාත් කියනවා. අගේන කොටක් ගාලා දක්වා ටික. ඒ දක්වා ටික ගේන්නකො. ආරම්භක අමුද්‍රව්‍ය තෝක ගන්නවා. හරිද? ඒකට ළමයි අපි කාලච්ඡේදයේ ගණපු ටික එකතු කරනවා. තව ළමයි තිබ්බොත් ගෙනේ මේ කුලියක් තීරුබද්දක් වගේ ඒ ටිකත් එකතු කරන්න ඕනේ. එකතු කරලා ළමයි ගත්තට පස්සේ එනවා පරිභෝජනයේ තියෙන ටික. හරිද? ඒකෙන් ළමයි පරිභෝජනය කරගන්න බැරුව ඉතුරු වෙච්ච තියෙන ටික අඩු කරනවා. අඩු කරාට පස්සේ නමුත් පරිභෝජනය කරපු ටික අපි ඔකට දෙනවා පරිභෝජන කළ ද්‍රව්‍ය පිරිවැය. දැන් පාවිච්චි කරපු ටික එනවා. පැහැදිලිද? පාවිච්චි කරපු ටික එනවා. හදා ගන්න කොටක් ගාලා පාවිච්චි කරපු ටික එනවා. ඊළඟට දැන් මේක කරන්නේ මේ දැන් හරි මේ ටික හරිනේ ඔයගොල්ලෝ රයිට්. ඊළඟට කරන්න තමයි මෙතන දැන් ඔයා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ගත්තනේ ළමයි. ඒකට ඔයා එකතු කරනවා පුතේ ඍජු ශ්‍රමය සහ ඍජු වෙනවා. හොරාගෙන පුතේ දැන් පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට අපි කියනවා ළමයි ඍජු ද්‍රව්‍ය පිරිවැය. හරිද? ඒ ඍජු ද්‍රව්‍ය පිරිවැය ළමයි අපි එකතු කරනවා ඍජු ශ්‍රමයයි හොරාගෙන ඍජු ශ්‍රමයයි ඍජු ශ්‍රම වියදමයි. හරිද? ඍජු වෙනත් වියදමයි. ඍජු වෙනත් වියදමයි. තමයි ඒ වියදම් ටික එකතු කරාට පස්සේ අන්න ඔයාලට එනවා පුතේ ප්‍රාථමික පිරිවැය. මේ ටික එකතු කරලා අපි කියනවා පුතේ ප්‍රාථමික පිරිවැය එනවා.
මොන පිරිවැයද? ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැයට කියනවා. හරිද? හා ඒකටක් ගාලා හොම ගෙන දරුවෝ. ප්‍රාථමික පිරිවැයට කියනවා. ගේනකොටක් ගාලා හොම. ඒකට ඍජු ශ්‍රමයයි ඍජු වෙනත් ටිකයි එකතු කරනවා. හරිද? ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් එකතු කර ගමන් එනවා ළමයි ප්‍රාථමික පිරිවැයට කියනවා. ප්‍රාථමික පිරිවැයට. හරිද? ප්‍රාථමික පිරිවැයට කියනවා ළමයි. හරිද? හරිද? ප්‍රාථමික පිරිවැයට කියනවා ළමයි. ප්‍රාථමික පිරිවැයට ගන්නකොටක් ගාලා ඍජු ශ්‍රමය ඍජු වෙනත් එකතු කරාම එනවා ප්‍රාථමික පිරිවැයට කියනවා. හරිද? දැන් ඔන්න ළමයි ප්‍රාථමික පිරිවැය හොයාගෙන තියෙනවා. දැන් හරි දැන් නිෂ්පාදන කිරීමේ ෆෝමැට් එක ආවා. හරි. මුලින්ම ගත්ත අමුද්‍රව්‍ය වියදම් ටික අමුද්‍රව්‍ය වලට ගියපු මුළු වියදම ගත්තා. අපි ඒකට කිව්වා ඍජු ද්‍රව්‍ය පිරිවැය. ඒකට ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් එකතු කරාම අපි කියනවා ප්‍රාථමික පිරිවැය එනවානේ. එතනින් පස්සේ ළමයි වා මෙතන යට මේ විදිහට දිනවා. මම මේ පැත්තෙන් ගෙනවා දරුවෝ. හරිද? එතනින් පස්සේ ටික ළමයි. හරිද? එතනින් පස්සේ ටික ළමයි මෙහෙම එනවා. ඒ ප්‍රාථමික පිරිවැය ළමයි අපි එකතු කරනවා නිෂ්පාදන පොදුකාර වියදම් ටික. නිෂ්පාදන පොදුකාර ටික එකතු කරනවා ළමයි. හරිද? නිෂ්පාදන පොදුකාරය. හරිද? නිෂ්පාදන පොදුකාරය එකතු කරනවා පුතේ. ඒ ප්‍රාථමික පිරිවැය ටිකට අපි එකතු කරනවා ළමයි නිෂ්පාදන පොදුකාර ටික. හරිද? නිෂ්පාදන පොදුකාර වියදම් ටික එකතු කරනවා. හරි මේකට එකතු කරනවා ළමයි අර ප්‍රාථමික පිරිවැයට වා එකතු කරනවා ළමයි නිෂ්පාදන පොදුකාරය. නිෂ්පාදන පොදුකාර ටික එකතු කරනවා. හරිද? නිෂ්පාදන පොදුකාර වියදම් ටික එකතු කරනවා. මොනවද ළමයි ව්‍යාපාරයක නිෂ්පාදන පොදුකාර තියෙන්නේ? මම උදාහරණ කියලා ගන්නවා පුතේ. හරිද? උදාහරණ කියලා ගන්නවා දරුවෝ. හරිද? උදාහරණ කියලා ගන්නවා. විදුලි වියදම්. අහගෙන පුතේ විදුලිය. ඊට පස්සේ කම්හල් කුලී. කම්හල් කුලී. හරිද? තව ගන්නවා ළමයි යන්ත්‍ර ෂෙයර්. යන්ත්‍ර ෂෙයර්. ඔන්න ඔය ටික එකතු කරනවා. නිකන් දල උදාහරණයක් ගන්න තව තියෙන්න පුළුවන්. තව නිෂ්පාදන පොදුකාර ඕන තරම් තියෙන්න පුළුවන්. හරි. ඔය ටික එකතු කරනවා ළමයි. විදුලි වියදම්, කම්හල් කුලී, යන්ත්‍ර ෂෙයර් වගේ ඒවා තිබ්බොත් එකතු කරනවා. ගේන කොටක් ගන්න. නිෂ්පාදන පොදුකාර ටික එකතු කරනවා. ගේනකො ඉක්මනට. ගේනකො ඉක්මනට ඒ ටික. නිෂ්පාදන පොදුකාර ටික එකතු කරනවා. නිෂ්පාදන පොදුකාර වියදම් ටික එකතු කරනවා. නිෂ්පාදන පොදුකාර කියලා ගන්න ළමයි විදුලි වියදම් නේද? කම්හල් කුලී යන්ත්‍ර ෂෙයර් වගේ ඒවා එකතු කරනවා ළමයි. හරිද? නිෂ්පාදන පොදුකාර එකතු කරනවා. ගේන පුතේ ඉක්මනට. හරිද? උදාහරණ කියලා තව ඕන තරම් ඔයාලට ගේන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටික එකතු අපි මේ පැත්තට දාගන්න ඕනේ. හරි? මේ පැත්ත එකතු දාගන්න. ඒතර භාග වෙන මේ ප්‍රාථමික පිරිවැය දැන් මෙතන තියෙනවනේ පුතේ. ඒක මෙන්න මේ නිෂ්පාදන පොදුකාර ටික එකතු කරනවා. තව එකක් තියෙනවා ගලපන්න පොඩක් ඉන්න. ඒකත් ගැලපුවට පස්සේ වාගේ මුළු නිෂ්පාදන පිරිවැය ටික එනවා. හරිද? මෙතන ළමයි දැන් ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර ටික එකතු කළා. ඊළඟට ළමයි අපි ගන්නවා පුතේ නොනිමි ගලපනවා. හොඳට අහගෙන දරුවෝ මේක නම් වදන්නේ නැහැ. නොනිමිතව ගලපනවා. හේතුව තමයි ළමයි දැන් ඔය ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගත්තොත් ළමයි 3:31 වෙද්දී ඔක්කොම ටිකම හරි ඉවර වෙන්නේ නැහනේ. සමහර ඒවා අත විතරයි මහලා තියෙන්නේ කකුල් විතරයි එහෙම තියෙනවා ළමයි. ඒ වල ටික ෆිනිෂ් වෙන ළමයි ඊළඟ අවුරුද්දේ. දැන් 3:31 වෙනිදා රෑ 12 වෙද්දී ඔක්කොම ටික වැඩි ඉවර වෙන්නේ නැහැ ළමයි. නේද? දැන් වාහන හදන තැනක් ගන්න පුතේ. වාහන හදන තැනක දැන් 3:31 රෑ තමයි අද කියලා අද ඔක්කොම වාහන ටික හදලා ඉවර කරගන්න බැහැ ළමයි. සමහර ඒවා තියෙනවා හදා ගන්න බැරි වෙච්ච ඒවා ඊළඟ අවුරුද්ද ඉවර කරනවා. ඒවට අපි කියනවා නොනිමි. ඒ කියන්නේ වැඩි ඉවර වෙච්ච නැති ඒවා නොනිමි. අර්ධ නිමි. අන්න ඒව ගලපන්න ඕනේ. හරිද පුතේ? ඒව ගලපන විදිය තමයි 4යි 1 නොනිමිතෝක එකතු කරනවා. හරිද? ඒකෙන් ළමයි 3:31 නොනිමිතෝක තිබ්බොත් අඩු කරනවා. මේකට කියනවා පුතේ නොනිමි ගැලපීම. නොනිමි අඩු කරනවා. ඒ ටික අඩු කරාට පස්සේ මෙතනින් උත්තරයක් එනවනේ නේද? ඒ මුළු එකතුව තමයි පුතේ අපි කියන්නේ මොන පිරිවැය කියලාද? අන්නවට මොනවා කෙනා එනවා දරුවෝ. ඒ මුළු එකතුවට අපි කියනවා පුතේ මොන පිරිවැය කියලාද? නිෂ්පාදන පිරිවැය කියලා. නිෂ්පාදන පිරිවැය. ඒ මුළු එකතුවට අපි කියනවා නිෂ්පාදන පිරිවැය කියලා කියනවා. මෙන්න මේන මුළු එකතුවට ඔන්නක තමයි ළමයි නිෂ්පාදනය කිරීම කරමු නෙමෙයි. හරිද? අමුද්‍රව්‍ය ටික ගත්තා, පරිභෝජනය කළ ද්‍රව්‍ය නැත්නම් ඍජු ද්‍රව්‍ය ටික හොයාගත්තා.
ඒකට ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් එකතු කළා ප්‍රාථමික පිරිවැය ටික ගත්තා. ඒකට නිෂ්පාදන පොදුකාර ටික එකතු කරලා නම් මේ ගැලපුවම වටිනවා මොන පිරිවැයද? මුළු නිෂ්පාදන පිරිවැය ටික කියනවා. ඔන්නක තමයි මගේ අරමුණුනේ අද දවසේ වට කියා දෙන්න. ටකලු ටිකක් ගන්නකො පුතේ. ඔය ටිකක් ගන්නකො ඉක්මනට. හරිද? ඔය තමයි පුතේ නිෂ්පාදන කිරීමක ඒ කියන්නේ නිෂ්පාදන කිරීමක මූලික කාරණා ටික ඔය කරේ. තාම එක ගානක්වත් හැදුවේ නැහැ. ගණන් ටික හදවන්න තියෙනවා. ඔය තමයි මූලික කාරණා ටික නිෂ්පාදන කිරීම පාඩමේ. හරිද? කතාව තේරුණාද? ඒ කියන්නේ ඔයාලට යම් අදහසක් ආවද? මොකද්ද මේ වෙන්නේ කියන එක. හරිද? ඔයාලට යම් අදහසක් එන්නේ නැති කියලා මට හිතෙනවා. හරිද? නිෂ්පාදනය කිරීම කියලා ඔන්නයි කාරණා ටික තමයි මූලික වශයෙන් ඔයාලට කියා දෙන්න ඕන. උතනින් දැන් ගණන් හදලා තියෙනවා අපිට. හරිද? අපි මේ සතියේ තව දවසක් දාගෙන ගණන් හදනවා. හරි? මම මේකේ අරමුණ ඔයාලට මේ අර ටර්ම් ටෙස්ට් එකට මූලික කාරණා ටික කියා දෙන්න. හරිද? මම හිතනවා මේක යම් දෙයක් වා කරගන්නවා. හරිද? මේ ඔන්ලයින් ක්ලාස් එකේ ළමයිවත් කවුරුන් නැතුව මම මේ ෆිසිකල් ක්ලාස් එකේ ළමයින්ට විතරක් මේ කරන පන්තිය. පැහැදිලිද? යන ෆිසිකල් ක්ලාස් එකට අමතරව මම මේවට පොඩි පාඩම් ටිකක් දැන් කියා දෙනවා. මොකද ඔයාගේ ටර්ම් ටෙස්ට් එක ටාගට් කරලා. පැහැදිලිද? මම හිතනවා කාරණා ටික පැහැදිලි කියලා. එලගිරි වගේ පැහැදිලි නම් පොඩි මැසේජ් එකක් දෙන්න. හරි. ගොඩ වෙලා ගන්න ඕනේ දැන් මේ ඇති දැන් පැයකමාරක් තිස්සේ අපි දැන් මූලික කාරණා ටික පැහැදිලි කරා දැන් නිෂ්පාදනය කිරීම මාකෘති දක්වාට දීලා තියෙනවා දැන් ඔයාගේ ඩියුටි එක තමයි ඔය ටික හොඳට බලා ගන්න හරිද බලාගෙන ඔයා තියාගන්න මම ඊළඟ දවසේ ගණන් ටික හදනවා පැහැදිලිද හරි ඒතකොට පුතේ මම මේ කියන කාරණාව චුට්ටක් අහන් ඉන්න හරි ඒතකොට පුතේ මගේ දැන් අරමුණ හරි දැන් මම මූලික කාරණා ටික නිෂ්පාදනය කිරීම වල කියා දුන්නා ඊළඟ දවසේ අපි ගණන් ටික හදනවා නේද එහෙනම් දරුවෝ අපි ඊළඟ දවසේ පන්තියෙන් හම්බෙනවා හරිද එහෙනම් අර ඔයාලගේ කමෙන්ට් එක පොඩ්ඩක් මැසේජ් එකක් දෙන්න මේ WhatsApp එකට හෙට සාකච්ඡා කරන පේපර් එක මොකද්ද හෙට සාකච්ඡා කරන්න පුතේ අර ෆිසිකල් ක්ලාස් එකේ දීපු MCQ පේපර් එක. අර මම ඔයාලට ගිය හතේ MCQ පේපර් එකක් කරන්නේ. ඒ MCQ පේපර් එක තමයි ඩිස්කෂන් එක යන්නේ හෙට. හරි. ඒක මම ඔයාලට උත්තර ටිකක් මම ඉතින් කියලා ඇත්තේ හෙට ඩිස්කෂන් එක යන්නේ ඒක. හරිද? එතකොට මේ පාඩම ආපු සමරි කරන්න පුළුවන් වුණා. අපි හැබැයි සමරි කරන්න දෙයක් නැහැ. ඔයාලට සම්පූර්ණ නෝට් එක මම දීලා තියෙනවා නේද? හරි. එතකොට මේ හරි කාරණා ටික පැහැදිලි කියලා මම හිතනවා. මොකද දත්ත කියලා පොඩි මැසේජ් එකක් දාන්න ඕගොල්ලෝ. එහෙනම් අපි එන දවසේ මුණ ගැහනවා. එන දවසේ කියන්නේ මේ ඔන්ලයින් ක්ලාස් එකේ අපි හෙට මුණ ගැහනවා පේපර් ඩිස්කෂන් එකත් එක්ක. තව දවසක් මම ඕගොල්ලෝට දා ගන්නවා ගණන් ටික හදන්න. ෆිසිකල් ක්ලාස් එක සාමාන්‍ය විදිහට යනවා. හරි. මේ පාඩමත් ආපු ෆිසිකලුත් කරනවා. හරිද? මේ කරන්නේ මම ඔයාලට කිව්ව හේතුව. හරි. එහෙනම් පුතේ අපි හැමෝම බුස්සරණයි. මැසේජ් එකක් දෙන්න අපිට. හරි. රයිට්. ඕකේ.